Good evening, all. You all are welcome to PT Bridge online classes. This is the 73rd online class in PT Bridge. Okay, මම හිතනවා මාව හැමෝටම ඇහෙනවා කියලා. මේ ලෙක්චර් එක සාමාන්‍යයෙන් 1 to 1.5 hours වගේ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් effective useful session එකක් වෙයි. ඔයාලගේ PT exam එක complete කරගන්න. මම දන්නවා මෙතන join වෙලා ඉන්නවා class එකට අලුතින්ම exam එකත් එක්ක join වෙන අය. ඒ කියන්නේ PT ගැන කිසිම knowledge එකක් නැති අය. ඒ වගේම exam එක ලබන සතියේ නැත්නම් මේ මාසය ඇතුළත නැත්නම් ලබන මාසය ඇතුළත කරන අය. ඉතින් මේ හැමෝටම සූට් වෙන විදිහට මම ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක කන්ඩක්ට් කරනවා. අලුත් අප්ඩේට්ස් මොනවද කියන එක, මොනවද අපි මේ එක්සෑම් එකේ කියන්නේ තියෙන ස්ට්‍රැටජීස්, කරන ටෙක්නික්ස්, ඒ වගේම මොනවද ඔයාලා ෆේස් කරන ඉෂුස් එක්සෑම් එක වෙලාවේ හැමදේම ගැන කතා කරනවා. ස්පෙෂලි කන්ටෙන්ට් එක. ඉතින් ඒත් එක්කම අන්තිමට මම Q&A සෙෂන් එකක් දෙනවා. ඒ වෙලාවේ ඕනම ක්වෙස්චන් එකක් ඔයාලට අහන්න පුළුවන් PT සම්බන්ධව මම හැමදේම ක්ලියර් කරලා දෙනවා. ඕකේ හරි. මම මුලින්ම මාව ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මම රුචිර සේනානායක Pearson registered tutor කෙනෙක්. ඒ වගේම PT Bridge lecturer. ඉතින් මම chartered engineer කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියාවල work කරනවා. ඒත් එක්කම මම මෙහෙට මයිග්‍රේට් කළෙත් මේ PT එක්සෑම් එකත් එක්කම තමයි. නිසා මම එක්සෑම් එක කරලා ඒ වගේම දැන් මම මේකට එක්ස්පෙරිමන්ට්ස් කරනවා, ට්‍රයල් එක්සෑම්ස් PD එක්සෑම් එකත් එක්ක. ඒවා තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ ටෙක්නික්ස් ස්ට්‍රැටජිස් තමයි ස්ටුඩන්ට්ස්ලා ඇප්ලයි කරලා එයාලගේ රිසල්ට්ස් සක්සස් කරගන්නේ. ඉතින් මේ හැම ස්ට්‍රැටජි එකක්ම ඒ වගේම මේ මම ෂෙයා කරන ස්ටඩි මැටීරියල්ස් ඉස්සරහට ඒ වගේම ටෙම්ප්ලේට්ස් ඒ හැමදේම වෙරිෆයි කරලා එක්සෑම් එකේ කරලා බලලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. නිසා මම 100% guaranteed templates structures සහ study materials තමයි PT Bridge class එක through share කරන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට ඒ දේවල් දැනගන්න බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ක්ලාස් එක කරන ප්‍රෝග්‍රෑම් එක තමයි මම ඔය බ්‍රීෆ්ලි කිව්වේ අද සෙෂන් එක. ඉතින් මම ක්ලාස් එක ගැන පොඩි බ්‍රීෆ් එකක් කරන්නම්. ඊට පස්සේ ඔයාලට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා සක්සස් වෙච්ච ස්ටුඩන්ට්ස් ලාගේ රිසර්ච් ෂීට්ස් ඒ වගේම අයිඩියාස් ෆීඩ්බැක්ස් එයාලගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ඩිස්කස් කරනවා කන්ටෙන්ට් එක කොහොමද මේ ක්වෙස්චන්ස් කරන්නේ සහ අප්ඩේට්ස් ගැන කතා කරනවා, මයිග්‍රේෂන් ඔපචුනිටිස් ගැන කතා කරනවා. ඒ වගේම Q&A සෙෂන් එකක් දෙනවා. හරි. PT Bridge class එක ගැන කතා කරද්දී මේ වෙනකොට class එකේ join වෙලා ඉන්න students ලගෙන් 95% or above ස්ටුඩන්ට්ස්ලා එයාලගේ first attempt එකෙන් සක්සස් කරන්න සපෝට් කරලා තියෙන ක්ලාස් එකක්. එතකොට 5% වගේ ඉන්නවා ඒ වගේ amount එකක් සමහර වෙලාවට second attempt එකකට යනවා. ඒක obviously අපි ඇත්ත කියන්න ඕන. මොකද සමහර වෙලාවට සමහර ස්ටුඩන්ට්ස්ලා exam එකට ගිහලා පොඩක් බය වෙලා nervous වෙලා රිසල්ට්ස් අඩු කරගන්න වෙලාවක් තියෙනවා. හැබැයි අපි immediately ඊළඟ attempt එකේ එයාලව ගයිඩ් කරලා එයාගේ රිසල්ට් එක අරගෙන දෙනවා. ඉතින් ඒක තමයි process එක. ඉතින් ඔයාලට first attempt එකෙන් success වෙන්න chance එක ගොඩක් වැඩි class එකත් එක්ක continue කරලා. ඉතින් ඒ results ඔයාලට Facebook page එක through බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මම දැන් ඉස්සරහට ඔයාලට පෙන්නන්නම් මොනවද students ලා ගත්ත results කියලා. ඉතින් ඒක තමයි class එක ගැන කියන්න තියෙන brief introduction එක. ඉතින් class එකේ duration එක වෙන්නේ course එකක් විදියට මේක සති 5ක්. ඒතකොට එක සතියකට lectures දෙකක් විදියට ක්ලාස් එකේ sessions 10ක් group sessions විදියට තියෙනවා. මේක limited students ලා ගානක් ඉන්න group sessions විදියට තමයි conduct වෙන්නේ. ඒ අතරේ ඔයාලට individual sessions තියෙනවා. ඔයාලගේ mock exams review කරන්න, ඒ වගේම one on one ඔයාලගේ questions review කරන්න individual sessions තියෙනවා. ඒවත් එක්ක ඔයාගේ exam date එක වෙනකම්ම සහ ඔයාගේ desired score එක achieve වෙනකම්ම ඔයාට individual guidance එක තියෙනවා මේ ක්ලාස් එකත් එක්ක. ඉතින් ඒක තමයි ස්ටුඩන්ට්ස් ලාගේ සක්සස් එක ඇවිත් තියෙන්නේ සහ ඔයාලා Facebook page එක through දකින හැම රිසල්ට් එකක්ම මේ course එක through තමයි ලැබිලා තියෙන්නේ. හරි. ඉතින් මම එතනින් ඉස්සරහට යන්නම්. එහෙනම් අපි ෂෙයා කරගමු ක්ලාස් එකත් එක්ක join වෙලා රිසල්ට්ස් ගත්ත ස්ටුඩන්ට්ස් ලාගේ score reports කීපයක්. මම ඔයාලට මගේ screen එක ෂෙයා කරන්නම්. ඕකේ බලන්න. හරි. ඕකේ මම හිතනවා ඔයාලා හැමෝටම දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා කියලා. ඕකේ හරි. එහෙනම් ක්ලාස් එකත් එක්ක කන්ටිනියු කරන්න දිගටම ජොයින් වෙලා ඉන්න. හරි.
ඕකේ අපි සෙෂන් එක කන්ටිනියු කරමු. ඕකේ මම කලින් කිව්වා වගේ දැන් මේ සෙෂන් එක සාමාන්‍යයෙන් පැයක් ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. ඔයාලට තියෙන questions අනුව පොඩ්ඩක් වැඩිපුර questions අපිට කතා කරන්න උනොත් ටිකක් වැඩි වෙලාවකට යයි. ඉතින් ක්ලාස් එක එන්න වෙනකම්ම join වෙලා ඉන්න. ඔයාලට තියෙන හැම question එකකටම මම රෙස්පොන්ඩ් කරනවා. ඒ වගේම PT bridge number එක through ඔයාලට contact කරගන්න පුළුවන් මාව. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ කතා කරන්න බැරි දෙයක්. ඒකට මම ආන්සර් කරන්නම්. ඕකේ හරි මම එහෙනම් එතනින් ඉස්සරහට යනවා අපි ෂෙයා කරගමු මගේ ස්ලයිඩ්ස් ක්ලාස් එකේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඕකේ. හරි මම හිතනවා මාව ක්ලියර්ලි ඇහෙනවා කියලා සහ මම ෂෙයා කරන ස්ක්‍රීන් එක ඔයාලට පේනවා කියලා. ඕකේ අපි ඩිස්කස් කරමු දැන් PT එක්සෑම් එක ගැන තමයි කතා කරන්න හදන්නේ. PT එක්සෑම් එකේ මේ PTE කියන ලෙටර්ස් තුනෙන් ස්ටෑන්ඩ් වෙන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලම දැනගන්න ඕන. මේකෙන් කියවෙන්නේ Pearson Test of English කියන එක. ඉතින් මේ එක්සෑම් එක ඇයි කරන්න කියන එක ඔයාලා හොඳටම දන්නවා. ඔයාලා මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකේ ඉන්න කෙනෙක් නම් ඕස්ට්‍රේලියාවට, නිව්සීලන්ත වලට, ෆින්ලන්ඩ්, ෆ්‍රාන්ස් එන්න පුළුවන්, ස්වීඩන් මේ කන්ට්‍රීස් වලට මයිග්‍රේට් කරනවා නම් ඔයාලා දන්නවා මේ PT එක්සෑම් එක ඔයාලට එලිජිබිලිටි එක හදලා දෙනවා. ඒ වගේම තව කන්ට්‍රීස් ගොඩක් තියෙනවා. ඇත්තටම කන්ට්‍රීස් 21කට වඩා ඔයාලට මයිග්‍රේට් කරන්න ඔපචුනිටි එක හදලා දීලා තියෙනවා එක්සෑම් එකෙන්. ඉතින් ඒ ගැන තමයි අපි ඩිස්කස් කරන්න හදන්නේ. අපි කම්පෙයාර් කරලා බලමු. තව එක්සෑම්ස් තියෙනවා මේකත් එක කරන්න. ඉතින් ඇයි මේ PD එක්සෑම් එකටම ඔයාලා මූව් වෙන්න ඕන? ඇයි මේකේ තියෙන මොකද්ද මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක කියන එක අපි දැන් ඩිස්කස් කරලා බලමු. හරි. ඕකේ. ඉතින් මම මුලින්ම කතා කරන්න කැමති දැන් ඔයාලා ගොඩාක්ම කම්පෙයාර් කරන එක්සෑම් එක තමයි PT එක්සෑම් එකත් එක්ක IELTS එක්සෑම් එක. ඉතින් මේ දෙකම පොපියුලර් එක්සෑම්ස්. ඉතින් IELTS එක්සෑම් එක ඔයාලා ගොඩක් දන්නවා ෆේමස් එක්සෑම් එකක්. ගොඩක් ඉස්සර ඉඳන්ම මයිග්‍රේෂන් ඔපචුනිටිස් හදලා දීපු එක්සෑම් එක. ඉතින් මේ එක්සෑම්ස් දෙකේ වෙනස අපි ඩිස්කස් කරමු. PT එක්සෑම් එක කියන්නේ සම්පූර්ණයෙන්ම කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකක්. මම ඒක ඉස්සෙල්ලාම ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මේ කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකක් කිව්වම ඔයාට ගෙදර ඉඳන් කරන්න පුළුවන් එක්සෑම් එකක් එහෙම නෙවෙයි මේක. ඔයාට එක්සෑම් සෙන්ටර් එකට ගිහිල්ලා තමයි එක්සෑම් එක කරන්න තියෙන්නේ. ඕකේ. එතකොට එතන ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ වගේම ඔයාගේ එක්සෑම් එක කැමරාස් වලින් වීඩියෝ රෙකෝඩින් එකක් විදිහට මොනිටර් වෙනවා. එතකොට ඒ විදිහේ හරියට ගයිඩ් කරන එක්සෑම් එකක් තමයි ෂෙඩියුල් කරපු ස්ටෑන්ඩඩ් එක්සෑම් එකක් තමයි PT එක්සෑම් එක කියලා කියන්නේ. ඒතකොට ගෙදරදී කරන්න බෑ මේ එක්සෑම් එක ඔයාට. ඒක තමයි PT එක්සෑම් එක ගැන බ්‍රීෆ්ලි මට කියන්න තියෙන්නේ. කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකක් ඔයාව ඇසෙස් කරන්නේ කම්පියුටර් එකෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකකින් ඔයාව ඇසෙස් කරන්නේ. ඉතින් ඒ විදිහට ඔයාව කම්ප්ලීට්ලි ඇසෙස් කරනවා පැය දෙකක් ඇතුළත ඔයාගේ හැම මොඩියුල් එකටම. ඒ කියන්නේ අපිට මොඩියුල්ස් හතරක් තියෙනවා එක්සෑම් එකේ ස්පීකින්, රයිටින්, රීඩින්, ලිස්නින් කියලා. ඒ මොඩියුල්ස් හතරම පැය දෙකක් වගේ කාලයක් ඇතුළත ඇසෙස් කරලා ඔයාට රිසල්ට් එක දෙනවා. අපි IELTS එක්සෑම් එකට ආවට පස්සේ IELTS එක්සෑම් එකේ කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකකුත් තියෙනවා. ඒ වගේම ඔෆ්ලයින් එක්සෑම් එකකුත් තියෙනවා. ෆිසිකලි අපිට ඇටෙන්ඩ් වෙන්න පුළුවන් එක්සෑම් එකකුත් තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් PT එක්සෑම් එකේ එක්සැමිනර් කෙනෙක් නෑ ඔයාව චෙක් කරන්න එක්සෑම් එක කරන වෙලාවේ. හැබැයි IELTS එක්සෑම් එකේ එක්සැමිනර් කෙනෙක් ඉන්නවා ඔයාව ඇසෙස් කරන්න. කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකේ වුණත් IELTS වල ඇට්ලීස්ට් ස්පීකින් මොඩියුල් එකේ ඔයාව ඇසෙස් කරනවා එක්සැමිනර් කෙනෙක්. ඒ විදිහට තමයි ඒකේ ඇසෙස්මන්ට් එක වෙන්නේ. ඉතින් මම මේ එක්සැමිනර් කෙනෙක් කියලා පොඩ්ඩක් මේ කතා කරන්න හේතුව උනේ ඔයාව එක්සැමිනර් කෙනෙක් ඇසෙස් කරනකොට චෙක් කරනකොට එක්සෑම් එක කරන වෙලාවේ ඔයා පොඩ්ඩක් නර්වස් වෙන්න පුළුවන් පොඩ්ඩක් කලබල වෙන්න පුළුවන් බය වෙන්න chance එක තියෙනවා. ඉතින් ඒකත් එක්ක සමහර අයගේ ලකුණු අඩු වෙනවා ස්ටුඩන්ට්ස් ලගේ. හැබැයි කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකක් වගේ මේ PT එක්සෑම් එක කරනකොට එක්සැමිනර් කෙනෙක් කිසිම කෙනෙක් නෑ ඔයාගේ ඉස්සරහා. ඔයාව කම්පියුටර් එකෙන් විතරයි ඇසෙස් වෙන්නේ. ඉතින් ඔයාට ෆ්‍රීලි ඔයාගේ නැචරල් පර්ෆෝමන්ස් දෙන්න පුළුවන් එක්සෑම් එකට PT එක්සෑම් එක through. ඉතින් ගොඩාක් අය ෆස්ට් ඇටෙම්ප්ට් එකෙන් සක්සස් වෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා. හරි. ඉතින් මම මේ එක්සෑම්ස් දෙක ගැන කතා කරද්දී තව ඉම්පෝර්ටන්ට් දෙයක් කියන්න ඕන ස්කෝරින් සිස්ටම් එක.
PTA exam එකේ scoring system එක integrated scoring system එකක්. ඒ කියන්නේ ඔයා speaking module එකට score කරද්දී ඔයාට listening වලට score කරන්න chance එක තියෙනවා. writing වලට score කරද්දී reading වලට score කරන්න chance එක තියෙනවා. reading වලින් listening වලට, listening වලින් speaking වලට, writing වලට. අන්න ඒ විදිහට මේ modules අතරේ මේ scores integrate වෙලා තියෙන. ඒ කියන්නේ distribute වෙනවා මේ score එක. ඒකේ opportunity එක තමයි, ඒකේ advantage එක තමයි ඔයාට ඔයාගේ result එක ගනිද්දී ඔයා බලන්න ඔයාගේ agent ඔයාට request කරලා තියෙන result එක බලන්න, ඔයාගේ university එකෙන් ඔයාට request කරලා තියෙන result එක බලන්න, ඔයා skill migration process එකේ ඉන්න කෙනෙක් නම් Department of Home Affairs Australia නැත්නම් Immigration Department New Zealand ඔයාගෙන් request කරලා තියෙන result එක බලන්න. ඒකේ තියෙන balance result එකක්. සමහර වෙලාවට 65 plus overall score එකක් දෙන්න කියලා කියනවා. 58 plus overall score එකක් දෙන්න කියනවා. Proficient English requirement එක කියනවා. Superior English requirement එක කියනවා. මේ හැම එකම ටිකක් balance වෙච්ච results විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඒකත් එක්ක ඔයාලට මේ PTA exam එකේ මේ score distribution එක, මේ integrated scoring system එක ලොකු support එකක් දෙනවා. ඔයාලගේ modules වල score එක up කරන්න, වැඩි කරගන්න. හැබැයි IELTS exam එකට ගියාට පස්සේ මේ modules අතරේ කිසිම relationship එකක් නැහැ. score එක දෙන්නේ individually හැම module එකටම. ඒ කියන්නේ ඔයා speaking score කරනකොට ඔයාට speaking වලින් වෙන modules වලට score එක ලැබෙන්නේ නැහැ. speaking වල විතරයි. ඔයා හොඳට writing skill එක තියෙන කෙනෙක් නම් ඔයාට කවදාවත් reading වලට score එකක් ගන්න chance එකක් නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාට අර එක මොඩියුල් එකකට හොඳ ස්කිල් එකක් තිබුණාට අනිත් මොඩියුල්ස් වල පොඩක් වීක් නම් ඔයාගේ ස්කෝර් එක අන්බැලන්ස් වෙන්න බලනවා. ඉතින් මම දැකලා තියෙනවා ක්ලාස් එකත් එක්ක මාත් එක්ක ජොයින් වෙන ගොඩාක් අය ගේ රිසල්ට්ස් ගත්තම IELTS exam කරලා එනවා ස්ටුඩන්ට්ස්ලා. ඉතින් එයාලගේ රිසල්ට්ස් බැලුවට පස්සේ මම දැකලා තියෙනවා 876 5.5 776 4.5 ඔන්න ඒ වගේ ලොකු වේරියේෂන්ස් තියෙනවා රිසල්ට්ස් වල. ඒකට හේතුව තමයි මම ඔය කිව්වේ අර ස්කෝර් එක ඉන්ටිග්‍රේට් වෙලා නැති නිසා. ඕකේ. ඉතින් අන්න ඒ නිසා PTA exam එකේ support එක ඔයාලට ගොඩක් වැඩි. PTA exam එකේ result එක ගොඩක් ඉක්මනට ඔයාලට ලැබෙනවා. සාමාන්‍යයෙන් Pearson එක specify කරලා තියෙන්නේ within 2 to 5 business days කියලා තමයි. හැබැයි දැන් මේ දවස්වලදී exam results එනවා ස්ටුඩන්ට්ස් ලගේ. ගොඩක් වෙලාවට ඔයා exam එක කරන දවසේම ඔයාලට result එක ලැබෙනවා. normally. ඉතින් maximum business days 5කට යන්න පුළුවන්. ඉතින් ගොඩාක් අයට within 2 days අනිවාර්යයෙන්ම result එක ලැබෙනවා. මම මේ recently ගත්ත results ගත්තත් ඒක ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ගොඩාක් කාලයක් තිස්සේ මේක analyze කරගෙන මේකත් එක්ක ඉන්න නිසා මම මේ කියන්නේ සාමාන්‍යයෙන් 2 days වගේ යද්දී ඔයාලා result එක ගන්න chance එක තියෙනවා exam එක කරාට පස්සේ. හරි. ඉතින් ඒක තමයි කියන්න ඕන. ඉතින් මම මෙතන පහළ පොඩි table එකක් පෙන්නලා තියෙනවා. මේ ටේබල් එකේ පෙන්නලා තියෙන්නේ approximately ඔයාලට idea එකක් ගන්න පුළුවන් PTA academic score එකත් එක්ක IELTS exam එක tally වෙන score එක tally වෙන විදිය. හැබැයි දැන් මේක පොඩක් detail හරියටම specify කරලා තියෙනවා Pearson එකෙන් ඔයා කොහොමද IELTS result එකක් ඔයාට request කරලා තිබුණොත් මෙන්න මේ score එක IELTS වලින් අරන් දෙන්න කියලා මොකද්ද ඔයා PTA exam එකෙන් ගන්න ඕන result එක කියලා. ඒතර Pearson website එකේ තියෙනවා මේ scores මොනවද කියලා මම ඒක table එකක් අරගෙන ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක තමයි updated results විදියට request කරන්නේ Pearson එකෙන් මේ IELTS result එකත් එක්ක tally කරලා. ඔයාලට බලන්න පුළුවන් IELTS 6 කියලා කියන්නේ මේ විදියට score range එකක් ඇතුලේ තියෙන score එකක්. okay? ඉතින් මුලින්ම කියන්න ඕන PTA exam එකේ results දෙන්නේ maximum score එක විදියට 90 වලින් ලකුණු 90කින්. तर IELTS exam එකේ maximum score එක වෙන්නේ 9. okay? එතකොට 7 out of 9, 8 out of 9 මේ විදිහට තමයි IELTS results. PTA results තමයි 90 වලින් ඔයා ගන්න score එක. එතකොට PTA exam එකේ අපි කතා කරන්නේ modules 4ක් තියෙනවා කියලා. ඒ වගේම තමයි IELTS exam එකෙත් modules 4ක් තියෙනවා. listening, reading, speaking, writing. මේ modules 4ට වෙන වෙනම 90 වලින් score එක දෙනවා PTA exam එකේ. ඒ වගේම overall score එකකුත් assess කරනවා. okay PTE overall කියලා මේ තියෙන column එකක් ඒ overall score එක. ඒක දෙන්නෙත් 90 වලින්. හරි. එතකොට මේ විදිහට modules 4ට වෙන වෙනම ඒ වගේම overall score එක වෙනම 90 වලින් calculate වෙනවා PTE exam එකේ. ඉතින් මම මුලින්ම කියන්නම් මේ PTE overall score එක කියලා කියන්නේ මේ modules 4 අරගෙන මේ modules 4 ඔයාගත්ත score එක අරගෙන average කරපු score එක නෙවෙයි. okay
මම මුලින්ම කිව්වා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකක් තමයි මේ ඔයාගේ ස්කෝර් එක ඇසෙස් කරන්නේ බේසිකලි එක්සෑම් එකේ. PT එක්සෑම් එකේ. එතකොට මේ ඕවරෝල් ස්කෝර් එක ඇසෙස් කරන්න වෙනමම ඇල්ගොරිදම්ස් තියෙනවා AI සිස්ටම් එක ඇතුලේ ඔයාගේ ස්කිල් එක චෙක් කරන්න ඕවරෝල්. මොඩියුල්ස් හතරේ ඇසෙස් කරන්න හතරේ ස්කිල් එක ඇසෙස් කරන්න වෙනම ඇල්ගොරිදම්ස් තියෙනවා. ඉතින් ඒකත් එක්ක පටලවා ගන්න එපා. මේ ඕවරෝල් ස්කෝර් එක කියන්නේ මේ මොඩියුල්ස් හතරේ ස්කෝර් එක අරගෙන හතරෙන් බෙදලා එන ලකුණු ගන්න නෙවෙයි. ඕකේ. හරි. ඔයාලා දැකලා ඉතින් සමහර ස්ටුඩන්ට්ස්ලා 90 ඕවරෝල් ගන්නවා. හැබැයි එයාට මොඩියුල්ස් දෙකකට විතරයි 90 තියෙන්නේ. අනිත් ඒවාට 80 සමහරට 85 ඒ වගේ තියෙන්නේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අර එයා කොහොමද ඕවරෝල් පර්ෆෝම් කරේ කියන එකත් එක්ක 90 දෙන්න පුළුවන් නම් එයා ඕවරෝල් හොඳ පර්ෆෝමන්ස් එකක් පෙන්නලා තියෙනවා. මොඩියුල්ස් හතරම ගත්තම බැලන්ස් වෙලා නැති වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒක තමයි ඒක මම පැහැදිලි කරන්න ඕන. සමහර අය මගෙන් අහලා තියෙනවා ඇයි ඕවරෝල් ස්කෝර් එක මේ ස්කෝර්ස් වල ඇවරේජ් එක වෙලා නැත්තේ? ඒකට රීසන් එක තමයි වෙනමම ඇල්ගොරිදම්ස් වලින් තමයි ඒක ඇසෙස් වෙන්නේ. හරි. ඕකේ අපි ඉස්සරහට යමු. මම මෙතන පෙන්නලා තියෙනවා ඊට පස්සේ ඔයාට PT එක්සෑම් එකත් එක්ක එලිජිබල් වෙන්න පුළුවන් මේ කන්ට්‍රීස් මේජර් කන්ට්‍රීස් ටිකක්. හරිද? කීපයක් විතරයි. ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, යුනයිටඩ් කින්ග්ඩම්, UK, කැනඩා, ෆින්ලන්ඩ්, ඒ වගේම ස්වීඩන්, ඔයාට ෆ්‍රාන්ස්, ඒ වගේම USA වලටත් ස්ටුඩන්ට්ස්ලා මයිග්‍රේට් කරනවා. ඉතින් මේ කන්ට්‍රීස් වලට මයිග්‍රේට් කරන්න ඔයාලට ලොකු ඔපචුනිටි එකක් හදලා දෙනවා PT එක්සෑම් එක. ඒත් එක්ක මම මෙතන පෙන්නලා තියෙනවා PD එක්සෑම් එකෙන් ඔයා එලිජිබල් වෙන වීසා කැටගරිස් කීපයක් ඕස්ට්‍රේලියාව වලට. ඉතින් ගොඩාක් අය ඕස්ට්‍රේලියාව වලට මයිග්‍රේට් කරන නිසායි මම මේක පෙන්නන්නේ. එහෙම නැතුව වෙන රීසන් එකක් නෙමෙයි. ඉතින් බලන්න මෙතන තියෙනවා ස්ටුඩන්ට් වීසා සබ් ක්ලාස් 500 ගොඩක් අය අතරේ පොපියුලර් සබ් ක්ලාස් එකක්. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් සබ් ක්ලාස් 189 190 ඒ වගේම තව 491 වගේ වීසාස් තියෙනවා. මෙතන මම පෙන්නලා නැහැ හැම එකක්ම. ඉතින් ඔයාලට PSN වෙබ්සයිට් එකට ගියොත් එහෙම තව ගොඩක් වීසා කැටගරිස් බලා ගන්න පුළුවන් ඔයාලට එලිජිබල් වෙන්න. හරි. ඕකේ. ඉතින් ඒක මම ඔයාලට ඉන්ෆර්මේෂන් එකක් විදිහට තමයි අරගෙන ආවේ. එතනින් පස්සේ දැන් PT එක්සෑම් එක කරන්න යනකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන මේ PT එක්සෑම් එකේ තියෙනවා එක්සෑම්ස් කීපයක්. ඔයා කරන්න ඕන එක්සෑම් එක මොකක්ද කියලා ඔයා හරියට ඩිසයිඩ් කරන්න ඕන. මුලින්ම තියෙන්නේ ගොඩාක් අය අතර ෆේමස් එක්සෑම් එක තමයි PT ඇකඩමික් කියන එක්සෑම් එක. ඉතින් මේක වර්ල්ඩ් වයිඩ් ඇක්සෙප්ට් කරන එක්සෑම් එකක් ඔයාලගේ මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකට. මේක ඔයාලා කරන්න ඕන කැනඩා කියන කන්ට්‍රි එකටයි UK නැත්නම් යුනයිටඩ් කින්ග්ඩම් වලටයි හැර අනිත් ඕනම කන්ට්‍රි එකකට ඔයා මයිග්‍රේට් කරන්න ඉන්න අනිත් ඕනම කන්ට්‍රි එකකට ස්ටුඩන්ට් වීසා එහෙම නැත්නම් ස්කිල් මයිග්‍රේෂන් වර්ක් වීසා වෙන්න පුළුවන් සිටිසන්ෂිප් එක ඇප්ලයි කරන්න අවශ්‍ය නම් මොන හරි තැනකදී අන්න ඒකට තමයි PT ඇකඩමික් එක්සෑම් එක කරන්නේ කැනඩා UK හැර. එතකොට PT ඇකඩමික් එක්සෑම් එකේ නේචර් එක ගත්තොත් ඇකඩමික් ඉංග්‍රීසි තමයි චෙක් කරන්නේ අපි. ඇකඩමික් ඉංග්‍රීසි නොලෙජ් එක චෙක් කරනවා. හරි? PT කෝ එක්සෑම් එකට ආවට පස්සේ ඒකේ වෙනස තමයි මේ එක්සෑම් එක තියෙන්නේ කැනඩා වලට මයිග්‍රේට් කරද්දී ඔයා සිටිසන්ෂිප් පර්මනන්ට් රෙසිඩෙන්සි ඒ වගේම වර්ක් රිලේටඩ් නැත්නම් වර්ක් වීසා එකකට ඇප්ලයි කරනවා නම් විතරයි. PT කෝ එක්සෑම් එක කරන්න තියෙන්නේ කැනඩා වලට මම ආයිත් කියන්නම් ස්කිල් මයිග්‍රේෂන් සිටිසන්ෂිප් ඒ වගේම වර්ක් වීසා වලට ඇප්ලයි කරනවා නම් විතරයි. ඒත් එක්කම ස්පෙෂලි ඔයාලා දැනගන්න PT කෝ එක්සෑම් එක කරලා ස්ටුඩන්ට් වීසා වලට යන්න බෑ කැනඩා වල. ඔයා ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම PT ඇකඩමික් කරන්න ඕනේ. ඕකේ. ගොඩක් අය සමහර වෙලාවට ක්ලාස් එකට ජොයින් වෙන්න කලින් කන්ෆියුෂන් එකක ඉන්නවා. සමහර ළමයි වරද්දලා එක්සෑම් එක කරනවා PT ඇකඩමික් PT කෝ එක්සෑම් එක කැනඩා වලට ස්ටුඩන්ට් වීසා යන්න කියලා. ඉතින් ආයෙත් කරන්න වෙනවා එක්සෑම් එක මාරු කරලා එහෙම ආයෙත්. ඉතින් ඒක නිසා ඔයා හොඳට දැනගෙන ඉන්න PT කෝ එක්සෑම් එක කළා ඔයාට කැනඩා වල ස්ටුඩන්ට් වීසා වලට යන්න බෑ. ඕකේ. ඉතින් PT කෝ එක්සෑම් එක ඇවිල්ලා අර ජෙනරල් ඉංග්‍රීසි ටෙස්ට් එකක්. ඒ කියන්නේ අර PT ඇකඩමික් එක ඇකඩමික් ඉංග්‍රීසි චෙක් කරනවා වගේ PT කෝ වල තියෙන්නේ ජෙනරල් ඉංග්‍රීසි නොලෙජ් එක චෙක් කරන එක. ඩේ ටු ඩේ ඉංග්‍රීසි ටිකක් විතර ලේසි එක්සෑම් එකක්. හැබැයි ඔයා හරියට ටෙක්නික්ස් ස්ට්‍රැටජිස් ඉගෙනගෙන ඕන PT කෝ එක්සෑම් එක කරන්න. හරි. අන්තිමට තියෙනවා PT ඇකඩමික් UKVI ඒ වගේම PT හෝම් A1 A2 B1 කියන එක්සෑම්ස්. PT ඇකඩමික් UKVI කියන එක්සෑම් එක එකේ මීනින් එක තමයි මේ එක්සෑම් එක තියෙන්නේ UK වලට මයිග්‍රේට් කරද්දී. ඔයා UK වලට ස්ටුඩන්ට් වීසා වෙන්න පුළුවන්, වර්ක් වීසා වෙන්න පුළුවන් ඕනම වීසා කැටගරි එකකට ඔයාට මේ PT එක්සෑම් එක කරන්න කියලා කියනවා නම් ඔයා කරන්න ඕන PT ඇකඩමික් UKVI.
ඒ එක්සෑම් එකේ වෙනස තමයි මේ PT ඇකඩමික් එක්සෑම් එකයි PT ඇකඩමික් UKVI එක්සෑම් එකයි අතර වෙනස තමයි PT ඇකඩමික් UKVI වලදී අර රෙජිස්ට්‍රේෂන් ප්‍රෝසෙස් එක පොඩ්ඩක් විතර වෙනස්. PT ඇකඩමික් එක්සෑම් එකට වඩා. හැබැයි PT ඇකඩමික් එක්සෑම් එකේ තියෙන කන්ටෙන්ට් එක question types questions ඒ විදියටම එහෙමම තියෙනවා PT ඇකඩමික් UKVI එක්සෑම් එකේ. ඒතර මම වෙනස විදියට කියන්නේ අර රෙජිස්ටර් වෙනකොට පොඩ්ඩක් ඩීටේල්ස් වැඩිපුර ඉල්ලනවා UK වලට මේ එක්සෑම් එක කරනකොට. හරි? ඕකේ. PT home A1 A2 B1 කියන්නේ UK වලට මයිග්‍රේට් කරද්දී ස්ටුඩන්ට්ස්ලට ගොඩක්ම එක්සෑම්ස් නැත්නම් යුනිවර්සිටීස් වලින් රික්වෙස්ට් කරන එක්සෑම්ස් විදියට. ඒ කියන්නේ සමහර යුනිවර්සිටීස් වලින් UK වල ඉල්ලනවා එයාලගේ ලැන්ග්වේජ් ස්කිල්ස් පෙන්වන්න කියලා සමහර වෙලාවට ස්පීකින් වල ලිස්නින් වල මෙන්න මේ PT home A1 A2 B1 කියන එක්සෑම්ස් කරනවා. ඒවා ගොඩක්ම ගෙදරදී කරන්න පුළුවන් එක්සෑම්ස්. ඒ කියන්නේ ඔන්ලයින් එක්සෑම්ස්. හැබැයි PT ඇකඩමික් PT කෝ PT ඇකඩමික් UKVI කියන එක්සෑම්ස් ඔයාලට ගෙදරදී කරන්න බෑ. ඔයා ටෙස්ට් සෙන්ටර් එකකට ගිහිල්ලා තමයි කරන්නේ. ඕකේ? වෙනස තේරුම් ගන්න PT home A1 A2 B1 කියන එක්සෑම්ස් ගෙදරදී තමයි කරන්න තියෙන්නේ. ඒකට එයාලා මොනිටර් කරනවා කොහොමද එක්සෑම් එක කරන්න කියලා ඔන්ලයින්. ඒවා තියෙන්නේ යුනිවර්සිටි එකෙන් රික්වෙස්ට් කරන ස්පෙෂල් එක්සෑම්ස් විදියට. එහෙම නැතුව කෙලින්ම වීසා එකකට ඔයාට එලිජිබිලිටි එක දෙන්නේ නැහැ මේ home A1 A2 B1 කියන එක්සෑම්ස්. ඕකේ? හරි මම හිතනවා පැහැදිලි කියලා මේ එක්සෑම්ස් ඇයි කරන්නේ කොහොමද කරන්නේ මොකටද කරන්නේ කියන එක. හරි ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ක්ලාස් එකේ අන්තිමටත් මේ සෙෂන් එකේ අන්තිමට මගෙන් අහන්න මම එක්ස්ප්ලেইন කරන්නම්. හරි අපි ඉස්සරහට යමු. ඊට පස්සේ දැන් ගොඩක් අය අහපු ක්වෙස්චන් එකක් තමයි මගෙන් කතා කරලත් PT එක්සෑම් එක ෆී එක මොකද්ද කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක මොනවද ටෙස්ට් සෙන්ටර්ස් තියෙන්නේ. ඉතින් එක්සෑම් එකේ ෆී එක තමයි ලංකාවේ ඉඳන් ඔයා එක්සෑම් එක කරන කෙනෙක් නම් US dollars වලින් 220 US dollars වෙනවා cost එක. nearly 68,000 වගේ cost එකක් ඒ වගේ වෙනවා. රේට් එකත් එක වෙනස් වෙයි පොඩ්ඩක්. ඔස්ට්‍රේලියන් ඩොලර්ස් නිව්සීලන්ඩ් ඩොලර්ස් වලින් මම මෙතන පෙන්නලා තියෙන්නේ. ඔයා ඔස්ට්‍රේලියාව වලින් ඔස්ට්‍රේලියාව වලින් ආයෙත් එක්සෑම් එක කරනවා නම්. මොකද සමහර ස්ටුඩන්ට් වීසා වලින් ආපු අය ඉන්නවා මෙහි ටෙම්පරරි රෙසිඩෙන්සි එකට නැත්නම් TR එකට ඇප්ලයි කරන්න ආයෙත් PT එක්සෑම් එක කරනවා. ඒ වෙලාවට එයාට 490 ඔස්ට්‍රේලියන් ඩොලර්ස් පේ කරන්න වෙනවා. නිව්සීලන්ඩ් වල ඉඳන් කරන අයට 490 නිව්සීලන්ඩ් ඩොලර්ස් පේ කරන්න වෙනවා. ඉතින් ඒක තමයි එක්සෑම් ෆී එක වෙන්නේ. ඉතින් ටෙස්ට් සෙන්ටර්ස් විදියට ලංකාවේ ඔයාට කොළඹ වල ටෙස්ට් සෙන්ටර්ස් 3ක් තියෙනවා. ඒ වගේම කැන්ඩි වල ටෙස්ට් සෙන්ටර්ස් 2ක් තියෙනවා. ඒ වගේ ඩීටේල්ස් ඔයාලට අවශ්‍ය නම් මම ඉන් ඩීටේල් දෙන්නම් කොතනද ලොකේෂන් එක මොනවද කියලා. ඔයාලට PSN වෙබ්සයිට් එකේ account එකක් තියෙනවා නම් PSN account එකක් ඔයාලට මේවා බලා ගන්නත් පුළුවන් ඔයාගේ account එක through. හරි. ඉතින් ඒ ටික තමයි එක්සෑම් එකේ රෙජිස්ට්‍රේෂන් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් රෙජිස්ටර් වෙන විදිය මම ඉස්සරහදී කියලා දෙනවා හරියට. ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න තියෙන්නේ එක්සෑම් එක කරන PSN account එක through ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන් simply. ඉතින් ඒකට හරියට ඔයාට passport එක ඔයාගේ ගාව තියෙන්න ඕන. ඒ passport එකේ තියෙන details හරියට fill කරලා තමයි එක්සෑම් එක fix කරන්න ඕන. ඉතින් ඒකට මම හරියට guide කරනවා ඉස්සරහදී class එක through කොහොමද කරන්නේ කියලා. හරි අපි එතනින් ඉස්සරහට යමු. ඊට පස්සේ මම ගොඩක් අය knowledge එක අඩු area එකක් තමයි මේ පෙන්වන්න හදන්නේ. එච්චර ටච් කරන්නේ නැහැ මේ වගේ තැන්. මොකද හේතුව අර ඉංග්ලිෂ් ස්කෝර් එක දැනගත්තට ඒ කියන්නේ ඔයාගේ ටාගට් ස්කෝර් එක දැනගත්තට ඔයා ගන්න ටාගට් ස්කෝර් එකත් එක්ක ඔයාට එලිජිබල් වෙන්න පුළුවන් ඔපචුනිටිස් ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒතකොට ඒක නිසා මම මෙතන මේක පෙන්වන්න හිතුවේ. දැන් මෙතන තියෙනවානේ ඉංග්ලිෂ් ලෙවල්ස් කීපයක්. ඒ වගේම listening score එක reading writing speaking scores ටික වෙන වෙනම පෙන්නලා තියෙනවා. මේක ඉෆෙක්ටිව් වෙන්නේ 2025 අගෝස්තු 7 වෙනිදාට පස්සේ. එතන අප්ඩේට් එකක් වුණා. මම මේ ડેට් එක දාලා පෙන්නුවේ ඒක නිසා. ඊට කලින් ස්ටුඩන්ට්ස්ලාත් මෙතන සමහර විට ඇති ඉස්සර ඉඳන් එක්සෑම් කරලා පොඩ්ඩක් අප්ඩේට් එකේ ඉන්න අය. ඉතින් ඒ අයට දැනගන්නයි මේ කිව්වේ. 7 වෙනිදාට පස්සේ මේක චේන්ජ් වුණා. මෙන්න මේ ස්කෝර්ස් ටික තමයි මේ ස්කෝර් ලෙවල්ස් වලට දැන් ඉල්ලන්නේ. ෆන්ක්ෂනල් ඉංග්ලිෂ් ලෙවල් එක තියෙනවා මෙතන. ෆන්ක්ෂනල් ඉංග්ලිෂ් ලෙවල් එක ඕන වෙන්නේ ඔයාලා වීසා එකකට ඇප්ලයි කරලා මයිග්‍රේට් කරනකොට ඔයාගේ ස්පවුස්ට නැත්නම් ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන් වයිෆ්ට ඔස්ට්‍රේලියාව වලට මයිග්‍රේට් කරලා වර්ක් කරන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම PT එක්සෑම් එකෙන් 24 out of 90 overall score එකක් ගන්න ඕන. ඕකේ අන්නේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න ඕන. ඒක තමයි මේ ෆන්ක්ෂනල් ඉංග්ලිෂ් ලෙවල් එක කියලා කියන්නේ. වොකේෂනල් ඉංග්‍රීසි ලෙවල් එක කියන්නේ ඔයා වර්ක් වීසා එකකට ඇප්ලයි කරනවා නම් ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් නිව්සීලන්ත UK වෙන්න පුළුවන්
work visa එකකට apply කරනකොට මෙන්න මේ requirement එක තියෙනවා. each band නැත්නම් each module 36 out of 90 ගන්න ඕන minimum. computer English level එක තියෙනවා. මේ level එක ගොඩක්ම ඕන වෙන්නේ ස්කිල් මයිග්‍රේෂන් එකට ඇප්ලයි කරද්දී ඔයා මේන් ඇප්ලිකන්ට් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ කම්පියුටර් ඉංග්‍රීසි ලෙවල් එකේ ස්කෝර් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ඇප්ලයි කරන්න බෑ. ඔයාගේ ඒජ් එකට ඔයාගේ ඩිග්‍රීස් වලට නැත්නම් ඔයා PhD එකක් කරලා තියෙනවා නම් ඒකට බැචලර් එකක් කරලා තියෙනවා නම් ඒකට ඒ වගේම වර්ක් එක්ස්පීරියන්ස් එකට ඔයාට පොටෙන්ෂල් එක තියෙනවා ඔයාට ලකුණු ලැබෙනවා ස්කිල් මයිග්‍රේෂන් එකට ඇප්ලයි කරන්න. හැබැයි ඔයා මේ කම්පියුටර් ඉංග්‍රීසි ලෙවල් එක අනිවාර්යයෙන්ම අරගෙන තියෙන්නත් ඕන. ඕකේ හරි මම ඒ ගැන පොඩ්ඩක් අර ටිකක් ඩීටේල් කිව්ව නිසාම මම එක්ස්ප්ලেইন කරන්නම් තව ස්කිල් මයිග්‍රේෂන් process එක ගොඩක්ම ඒ කියන්නේ applicants ලට direct PR process එකක් through ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න chance එක අරගෙන දෙන දෙයක්. ඒතර මමත් මයිග්‍රේට් කරලා ඉන්නේ permanent resident කෙනෙක් විදියට මේ ස්කිල් මයිග්‍රේෂන් process එක හරහා. ඉතින් මෙතනදී competent English level එක කියලා කියන්නේ ඔයාට ස්කිල් මයිග්‍රේෂන් එකට ඇප්ලයි කරන්න එලිජිබිලිටි එක හදන ලෙවල් එක. ඊට පස්සේ ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි ලෙවල් එක තියෙනවා. එතනදී ඔයාට ඔයාගේ PR process එකට නැත්නම් මේ ස්කිල් මයිග්‍රේෂන් process එකට points 10ක් ඇඩ් කරනවා. superior English level එකට points 20ක් ඇඩ් කරනවා. ඒ කියන්නේ ඔයා English level එක ටිකක් වැඩිපුර හොඳට ගන්න කෙනෙක් නම් proficient superior English level වලට achieve වෙන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට ඉක්මනට මේ visa එක ගන්න chance එක තියෙනවා. එතනදී හෝම් affairs department එක ඕස්ට්‍රේලියාව වල point test එකක් කරනවා. ඒ කියන්නේ point calculator එකක් තියෙනවා එතන. ඔයාගේ work experience එකට, ඔයාගේ education level එකට, ඔයාගේ age එකට, ඔයාගේ language proficiency එකට English වල points වෙන වෙනම දෙනවා. ඉතින් එතනදී මම ඔය කිව්ව විදිහට competent English level එකට points දෙන්නේ නැහැ. හැබැයි ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඔයාට apply කරන්න නම් proficient English level එකට ලකුණු 10ක් දෙනවා. superior English level එකට points 20ක් දෙනවා. ඉතින් ඔයාලට පේනවද මේ එක එක මොඩියුල්ස් වල මේ components මේ ස්කෝර් ලෙවල්ස් වලට තියෙන ස්කෝර්ස් ටික වෙන වෙනම ටිකක් වේරියේෂන් එකක් තියෙනවා මෙතන. එකම ස්කෝර් එකක් නෙමෙයි මෙතන පෙන්නන්නේ හැම මොඩියුල් එකකටම. ටිකක් වෙනස්. ඉතින් ඔයාලට පේනවද writing speaking කියන මොඩියුල්ස් වලට තියෙන ස්කෝර්ස් ටික ටිකක් වැඩි. reading listening වලට වඩා. ඒකට රීසන් එකක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්නම්. හරි. මෙහෙමයි. දැන් මේ 7th of August 2025 කියලා මේ කියන්නේ 2025 අගෝස්තු 7 වෙනිදාට කලින් තිබුණු එක්සෑම් එකයි දැන් අප්ඩේට් වෙච්ච එක්සෑම් එකයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් දැන් අපි මේ කරන්නේ අප්ඩේට් වෙච්ච එක්සෑම් එක අගෝස්තු 7 වෙනිදාට පස්සේ නිසා. ඉතින් මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. computer English level එක කියලා අපිට කලින් තිබුණේ 50 each band score එකක් ගන්න. ඒ කියන්නේ අගෝස්තු 7 වෙනිදාට කලින්. Proficient English level එක කියලා තිබුණේ 65 each band score එකක් ගන්න කියලා. Superior English level එකේදී කිව්වේ 79 each band ගන්න කියලා. ඔයාලා මතකත් ඇති සමහරව එක්සෑම් කරපු අය ඇති නේද දවස්වල. දැන් හැබැයි මේ රිසල්ට්ස් මේ විදිහට වෙනස් කරලා තියෙනවා. එක්සෑම් එකේ difficulty එක පොඩ්ඩක් අඩු වැඩි කරලා තියෙනවා. Writing speaking scores ටික පොඩ්ඩක් මෙතන පෙන්නනවානේ වැඩිපුර. ඒකට හේතුව තමයි writing වලයි speaking වලයි scoring එක ටිකක් relax කරලා තියෙනවා. ටිකක් lazy කරලා තියෙනවා. ඒක නිසා යාලා වැඩිපුර ස්කෝර් එකක් රික්වෙස්ට් කරනවා. රීඩින් ලිස්නින් වල ස්කෝර් එක ගන්න පොඩක් අමාරුයි දැන්. පොඩි ඩිෆිකල්ටි එකක් අර ඉස්සරට වඩා තියෙනවා. හරි? ඒක නිසා යාලා රික්වෙස්ට් කරන්නේ ටිකක් ලෝ ස්කෝර් එකක්. හරි? ඕක තමයි ඩිෆරන්ස් එක. දැන් ඔයාලට පේනවද superior English level එකේදී 88 speaking ගන්න ඕන out of 90. 85 out of 90 ගන්න ඕන. ඔයාලට හිතේ ඒක impossible ද කියලා නෑ. එහෙම නෑ. ගොඩක් ස්ටුඩන්ට්ස් 90 ගන්නවා දැන් ලේසියෙන්. ඒකට හේතුව තමයි එක්සෑම් එකේ අර difficulty level එක පොඩක් speaking module එකේ අඩු කරලා දෙනවා. එයාලා scoring එක relax කරලා තියෙනවා. පොඩි mistakes වලට ගොඩාක් ලකුණු අඩු වෙන්නේ නෑ. ඒක නිසා බය වෙන්න එපා. මේ scores වලට achieve වෙන්න අමාරු නෑ. ඉතින් ඔයාලා දැකලා ඇති class එකේ students ළමයි scores ගන්නවා. ඉතින් ඒ විදිහට හරියට strategies techniques ඒ templates use කරලා හරියට score එක ගන්න chance එක තියෙනවා. හරි. ඉතින් ඒක තමයි මට explain කරන්න ඕනේ මේ slide එක ඇතුලේ මේ score levels එක. හරි. මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි අන්තිමට කතා කරමු. ඊට පස්සේ මම මෙතනින් දැන් කතා කරන්න යන්නේ PTA academic exam එකයි PTA academic QKVA exam එකයි ගැන මුලින්ම. ඊට පස්සේ මම briefly slides එකක් දෙකක් use කරලා PT core exam එක briefly explain කරනවා. ඉතින් ඔයාලට idea එකක් ගන්න පුළුවන් ඒකත් එක්ක මේ content එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එක්සෑම් එකේ content එක කතා කරන්න යද්දි මම මුලින්ම කියන්න ඕන එක්සෑම් එකේ format එක මොකක්ද කියලා.
මම කලින් කිව්වා වගේ මොඩියුල්ස් 4ක් තියෙනවා. පිළිවෙලට ගත්තොත් speaking, writing, reading, listening. PT academic exam එකේ නැත්නම් PT academic UKVI exam එකේ question types 22ක් තියෙනවා. 135 minutes තමයි total duration එක, almost 2 hours. හරි. background එක පොඩ්ඩක් noisy වෙනවා exam එක කරන වෙලාවේ. ඒකට හේතුව තමයි දැන් ඔයාලට පේනවද මේ ෆොටෝග්‍රාෆ් එකක් තියෙනවා right hand side එකේ. ඒකේ ස්ටුඩන්ට්ස්ලා වාඩි වෙලා ඉන්නවා. separate කරලා තියෙනවා half partition කරපු slots විදියට. ඉතින් speaking module එකට answers දෙනකොට මේ හැමෝම කතා කරනවා. ඒ කතා කරනකොට ඔයාටත් ඔයාගේ voice එක වගේම අනිත් අයගේ voice එකත් ඇහෙනවා. ඉතින් මෙන්න මේ වගේ experience එකක් තමයි ඔයාට එතෙන්දී ලැබෙන්නේ. මම පොඩ්ඩක් පෙන්නන්නම් මොන වගේ experience එකක්ද කියලා. අපි sound එක share කරගමු. හරි බලන්න මේ clip එක. The climate for doing business improved in Egypt more than in any other The most country important last year, is according to Wisconsin with the global problem studies of funding. revealed with So company Salsaris oriented receive refund response donations or grant from the The government. world හරි. දැන් ඔන්න ඔය විදිහට ඔයාට අනිත් අයගේ voice එකත් ඇහෙනවා. එතකොට පොඩි disturbance එකක් තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි මම මේකට අවශ්‍ය study materials හැමදේම දෙනවා ඔයාලට. ඒකත් එක්ක train කරලා මම guide කරනවා කොහොමද attention එක දීලා concentrate කරලා answers දෙන්නේ කියලා. ඉතින් කිසිම ගැටලුවක් නැතුව ඔයාට score කරන්න පුළුවන් exam එක වෙලාවේ. මේ background එක noisy වුණාට. ඉතින් speaking module එක ඇතුළේ විතරයි මේ issue එක ඔයාලට නිකන් දැනෙන්නේ. ඒකටත් හරියට train වෙලා ගියාම ඒක ඇත්තට දැනෙන්න දෙයක් නෙවෙයි. හරි. ඕකේ මම ඉස්සරහට තව එක්ස්ප්ලেইন කරන්නම් මේ ගැන. අපි යමු ඉස්සරහට. ඕකේ. දැන් බලන්න එක්සෑම් එකේ සමරි එක මම කියන්නම්. එක්සෑම් එකේ සමරි එක කියන්නේ දැන් අපිට මොඩියුල්ස් 4ක් තියෙනවානේ. ඒකෙන් ස්පීකින් රයිටින් කියන මොඩියුල්ස් දෙක එක ඩියුරේෂන් එකක් ඇතුලේ තියෙන්නේ. 76 minutes ඩියුරේෂන් එක ඇතුලේ. question types totally 9ක් තියෙනවා මේකේ. ස්පීකින් වල question types 7ක් තියෙනවා. රයිටින් වල 2ක් තියෙනවා. reading වල 23 minutes තියෙනවා, listening වල 31 minutes. ඉතින් almost ගත්තම ඔයාලට 135 minutes ලැබෙනවා registration process එකත් එක්කම total exam එකට. ඉතින් question types 22 ඔය විදිහට තමයි distribute වෙන්නේ. හරි. ඊට පස්සේ අන්තිමට මම පහලින් පෙන්නලා තියෙනවා platform for PT practice කියලා. ඒක එහෙම දාලා තියෙන්නේ දැන් මේ PT exam එක practice කරනකොට questions කරනකොට ඔයාලට දැන් real exam එකට ගිහිල්ලාම මේ questions කරන්න ඉඳලා බෑනේ. ගෙදරදී අනිවාර්යයෙන්ම practice කරලා පුරුදු වෙලා යන්න ඕනේ. ඒකට platform එකක් අපි use කරනවා. ඒක තමයි APUNI කියලා කියන්නේ. තව platforms ගොඩාක් තියෙනවා third party platforms. මේකත් ඒ platforms වලින් එකක්. හැබැයි famous platform එක ගොඩාක් අය use කරනවා. මේක ගොඩාක් user friendly. ඒ වගේම ලොකු question bank එකක් තියෙනවා real exam එකට ආපු questions වලින් හදපු. ඒ වගේම real exam එක වගේම mock exams කරන්න opportunity එක තියෙනවා ඔයාට APUNI platform එක through. ඉතින් ඉස්සරහදී ඔයාලගේ individually ඔයාලගේ mock exams review කරද්දී ඒ sessions වලදී මම මේ APUNI account එකක් නැත්නම් APUNI platform එක තමයි use කරගන්නේ ඔයාලව assess කරන්න. හරි? ඕකේ. ඉතින් එතනදී මම තව දෙයක් කියන්න ඕන. මේ APUNI account එකේ නැත්නම් APUNI platform එකේ ඔයාලා ගන්න scores හරියටම real exam එකට සමහර වෙලාවට tally වෙන්නේ නැහැ. ඒතර මම ඔයාව assess කරන්නේ මේ APUNI account එකේ නැත්නම් ඔයාගේ platform එකේ ඔයා perform කරන විදිය බලනවා. ඔයා speaking වලට ඔයා perform කරන්නේ එක විදියකට නම් ඒක real exam එකට tally වෙනවා නම් මම එතකොට එතන ඔයාගේ තියෙන අඩුපාඩු ටික හදලා දෙනවා. ඔයා ගොඩාක් mistakes මොන හරි කරනවා නම් ඒව මම හරියට හදලා දෙනවා. එතකොට සමහර වෙලාවට APUNI එකේ ඔයා මට satis විදියට perform කරත් ලකුණු ලැබෙන්නේ 60ක් 65ක් වගේ වෙන්න පුළුවන් 90 වලින්. හැබැයි මම ඒක change කරන්න යන්නේ නැහැ. මොකද ඔයා real exam එකට යන්න ඕනේ මේ විදියට. ගිහිල්ලා exam කරාට පස්සේ ඔයාලා ලොකු score එකකට යන්න පුළුවන්. ඉතින් සමහර ස්ටුඩන්ට්ස් 90 ගන්නවා ස්පීකින් වල ඔයාලා දැකලා ඇති ක්ලාස් එකේ page එකෙත් ඇති. හැබැයි ඒ ස්ටුඩන්ට්ස් සමහර වෙලාවට ලකුණු 55ක් 60ක් ඔය වගේ තමයි mock exams කරද්දී APUNI එකෙන් ගන්නෙ. ඉතින් මම ඒකට හේතුව කියන්නේ ඔයාගේ කම්පියුටර් එක, ඔයාගේ headset එක, ඒ වගේම ඔයාගේ මොනවද මේ devices තියෙන දේවල් කම්පියුටර් එකේ ඒ හැමදේම impact වෙනවා ඔයාගේ APUNI එකේ result එකට. ඒ වගේම තමයි APUNI කියන්නේ real exam එකේ scoring එක ඒ විදිහටම තියෙන platform එකක් නෙවෙයි. ඒ වගේම අනිත් කිසිම third party platform එකක් real exam එක වගේම නැහැ. Okay? තියෙන question types ඒ විදිහමයි, ඒ nature එක ඒ විදිහමයි. හැබැයි scoring එක පොඩ්ඩක් වෙනස්. Okay? ඒක නිසා ඔයාලා doubtful වෙන්න එපා. APUNI එකේ maximum score එක ගන්න මම help කරන්නේ නැහැ. මම real exam එකේ maximum score එක ගන්න තමයි help කරන්නේ.
ඕකේ හරි. අපි ඒක ගැන ඉස්සරහදී ඩිස්කස් කරමු. ඊට පස්සේ ස්පීකින් මොඩියුල් එකෙන් අපි පටන් ගමු කන්ටෙන්ට් එක කතා කරන්න. ස්පීකින් මොඩියුල් එක පටන් ගන්නකොට මම කියන්න ඕන අපිට ක්වෙස්චන් ටයිප්ස් 7ක් තියෙනවා කියලා මම කිව්වා. ඒකේ පළවෙනි ක්වෙස්චන් ටයිප් එක තමයි read aloud. හරි. අපි මුලින් ඉඳන් කතා කරමු. read aloud question type එක කොහොමද කරන්න කියලා මම explain කරන්නම්. read aloud question එකෙන් ඔයාගේ speaking module එකට විතරයි ඔයාට score එක ලැබෙන්නේ. මේකෙදි කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාගේ screen එකේ read aloud question එක එනකොට screen එකේ short paragraph එකක් display වෙනවා. මේ short paragraph එක ඔයා loudly read කරන්න ඕන. okay? එතකොට ඔයාගේ රීඩිං ඒ කියන්නේ රීඩිං ස්කිල් එක ගොඩාක් යූස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා රීඩ් කරනවා තමයි. හැබැයි ඔයාගේ ස්පීකින් එබිලිටි එක තමයි මෙතන ගොඩක්ම ඇසෙස් කරන්නේ. ඒ Pearson එක. ඒක නිසා ඔයාට ස්පීකින් වලට ස්කෝර් එක දෙනවා. තත්පර 35ක ප්‍රිපරේෂන් ටයිම් එකක් දෙනවා. ඔයාට හොඳට ප්‍රිපෙයාර් වෙන්න, රෙඩි වෙන්න. ඊට පස්සේ ඔයාට ආන්සර් එක දෙන්න වෙනවා. ආන්සර් එක දෙනකොට කම්පියුටර් එකේ රෙකෝඩින් ස්ටාර්ට් වෙනවා. මයික්‍රොෆෝන් එකක් ඔන් වෙනවා. ඔයාගේ ආන්සර් එක රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාගේ එක්සෑම් එක කම්ප්ලීට් වුණාට පස්සේ යාලා ඇසෙස්මන්ට් එක කරනවා. 6 to 7 questions ඔයාලට එක්සෑම් එකේදී ලැබෙනවා. මම පෙන්නන්නම් කොහොමද read aloud question එකක් ලැබෙන්නේ කියලා ඉස්සරහා slides වල. හරි. ඊට පස්සේ repeat sentences. repeat sentences වලදී මෙහෙමයි කරන්න තියෙන්නේ. මම ඊට කලින් කියන්න ඕන දෙයක් තියෙනවා. PT exam එක කරනකොට ඔයා throughout the exam එක කරන වෙලාවේ headset එකක් දාගෙන ඉන්න ඕන. ඒ headset එක through ඔයාට recordings ඇහෙනවා. ඔයාගේ answers දෙනකොට මේ microphone එක through answers computer එකට feed වෙනවා. ඒ විදිහට තමයි මේ headset එක use වෙන්නේ. එතකොට repeat sentence questions කරද්දී ඔයාට කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාට short sentence එකක් ඇහෙනවා recording එකක් විදියට. ඔයාට තියෙන්නේ මේ sentence එක repeat කරන්න. ආයිත් කියන්න. මම example එකක් විදියට ගත්තොත් මේ වගේ. The tutorial rooms are located along the left hand side. ඔයාට තියෙන්නේ මේක repeat කරන්න ආයිත්. ඒක තමයි repeat sentences කියලා මේකෙන් request කරන්නේ. ඉතින් ඔයාලට prepare වෙන්න time එකක් මේකේ දෙන්නේ නැහැ. recording එක ඇහෙනවා. ඒත් එක්කම ඔයාලට answer එක recording එකේ මේ ඇහිච්ච sentence එක කියන්න වෙනවා. ඉතින් මේකට හරියට techniques strategies use කරගෙන ඔයාගේ skill එක improve කරගෙන exam එකට ගියාම full score එක ගන්න chance එක තියෙනවා. 10 to 12 questions exam එකේදී ලැබෙනවා. ඉතින් ඔයාලට තේරෙනවද මේකේ listen කරන්න වෙනවනේ. ඒ වගේම කතා කරන්න වෙනවා. ඒ නිසා listening speaking කියන modules දෙකටම score එක distribute වෙනවා. අන්න ඒ විදිහට තමයි අර ස්කෝර් එක ඉන්ටිග්‍රේට් වෙලා තියෙන්නේ. ඕකේ? හරි. ඊට පස්සේ describe image question type එක. describe image වලදී ඔයාලට image එකක් display වෙනවා screen එකේ. ඔයාලට තියෙන්නේ තත්පර 25ක duration එකක් ඇතුලේ මේක ගැන description එකක් හදාගෙන prepare කරගෙන microphone එක on වුණාට පස්සේ answer එක deliver කරන්න. ඒ කියන්නේ ඔයා describe කරන්න ඕනේ image එක mic එක on වුණාට පස්සේ. 5 to 6 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. ඕකේ. ඉතින් මේ question type එකේ පොඩි update එකක් ගැනත් මම කියන්න ඕන. ඉතින් මම කියවනේ computer based exam එකක් කියලා Pearson එක. නැත්නම් මේ PT exam එක. හැබැයි මේ question type එකේ ඔයා answers දුන්නට පස්සේ ඔයා answer එකේ දීපු content එක examiner කෙනෙක් check කරනවා. හැබැයි exam එක කරන වෙලාවෙ නෙවෙයි ඊට පස්සේ. examiner කෙනෙක් check කරලා බලනවා ඔයා content එක හරියට කිව්වද කියලා. pronunciations fluency කියන components දෙක AI system එක through assess වෙනවා. Okay? ඒ විදිහට තමයි වෙන්නේ. 5 to 6 questions ලැබෙනවා. speaking module එකට විතරයි describe image වලින් score එක ලැබෙන්නේ. ඊට පස්සේ retail lecture question type එක. retail lecture වලදී කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාට ඔයාගේ headset එක through ඇහෙනවා recording එකක්. සාමාන්‍යයෙන් 30 to 120 seconds වගේ lengthy recording එකක් ඇහෙනවා. ඒ recording එක අහගෙන ඉඳලා ඔයාට තියෙන්නේ ඒ lecture එක නැත්නම් ඒ recording එක summarize කරලා කියන්න. retail lecture ඒ lecture එක ආයිත් කියන්න ඕන summary එකක් විදියට. ඉතින් ඒකට ඔයාලට preparation time එක විදියට 10 seconds ලැබෙනවා තත්පර 10ක්. ඊට පස්සේ ඔයාගේ answer එක record කරගන්න microphone එක on වෙනවා. ඔයාගේ answer එක දෙන්න ඕන. 2 to 3 questions ලැබෙනවා. ඉතින් මෙතනදිත් listening ඒ වගේම speaking modules දෙකටම score එක දෙනවා. මේ question type එකේත් ඔයාලට කියන්න ඕන අර content එක check කරන්න human involvement එකක් examiner කෙනෙක් ඉන්නවා ඔයාගේ exam එක කළාට පස්සේ. Okay? එහෙම තමයි මේක අප්ඩේට් වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ answer short questions තමයි ඊළඟ question එක. answer short questions වලදී ඔයාගේ general english knowledge එක නැත්නම් common sense නැත්නම් අර මොනවද කියන්නේ general knowledge එක check කරන්න තමයි මේ questions ලැබෙන්නේ. ඇත්තටම listening skill එක තමයි check වෙන්නේ ගොඩක්ම. ඔයාගෙන් question එකක් අහනවා ඔයාට short answer එකක් දෙන්න තියෙනවා.
මම එක්සැම්පල් එකක් කියන්න මේ වගේ. How many sides are there in a triangle? How many sides are there in a triangle? ඔයා 3 කියලා ආන්සර් එක දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේක රික්වෙස්ට් කරන්නේ. listening skill එක විතරයි මෙතන assess කරන්නේ. 5 to 6 questions වාට exam එකේදී ලැබෙනවා. okay හරි. දැන් speaking කියලා මේකේ දැන් speaking module එක ඇතුලේ තිබුණාට ඔයාලට speaking score එකක් දෙන්නේ නැහැ. මොකද මේක short answer එකක්. listening විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද තේරුම් ගන්න ඕනේ. ඒ නිසා listening වලට විතරයි ලකුණු ලැබෙන්නේ. හරි. ඉතින් මම මෙතනදී කියන්න ඕන මේ answer short questions කියන්නේ ගොඩාක් major question type එකක් නෙවෙයි. ලොකු score එකක් දෙන්නේ නැහැ. මම ඉස්සරහදී ඔයාලට පෙන්නනවා score report එකක් analyze කරලා මේ question types වල කොහොමද score එක ලැබෙන්නේ කියලා අපිට out of 90. හරි? ඒකට බලා ගන්න මේ answer short questions කියන්නේ පොඩි score එකක් ලැබෙන question type එකක්. හරි. summarize group discussion. summarize a group discussion කියන question type එක වැදගත් question type එකක් important. ලොකු score එකක් වඩ ලැබෙනවා. මේකෙදි කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. තුන් දෙනෙක් කතා කරන ඩිස්කෂන් එකක් ඔයාට රෙකෝඩින් එකක් විදිහට ඇහෙනවා. මේ රෙකෝඩින් එක සාමාන්‍යයෙන් 2 to 3.5 minutes වගේ ඩියුරේෂන් එකක් වෙන්න පුළුවන්, ලෙන්දි වෙන්න පුළුවන්. okay 3 or above ඒ වගේ ඩියුරේෂන් එකක් 3 minutes or above. එතකොට ඒ වගේ ඩියුරේෂන් එක ලෙක්චර් එකක් රෙකෝඩින් එකක් ඔයාට සමරයිස් කරලා කියන්න වෙනවා. ඒකට විනාඩි 2ක් allow කරනවා. ඔයා සාමාන්‍යයෙන් ආන්සර් එක ඒ 2 minutes ඇතුලේ හරියට compress කරලා හොඳ summary එකක් විදියට group discussion එක ඔයාට deliver කරන්න වෙනවා, කියන්න වෙනවා. ඉතින් ඒක තමයි මේක request කරන්නේ. okay මේ recording එක summarize කරලා කියන්න ඕනේ. ඒකට 10 seconds preparation time එකකුත් ලැබෙනවා. 2 to 3 questions ලැබෙනවා exam එකේ. ඉතින් මෙතනදී listen කරන්න වෙනවා, ඒ වගේම කියන්න වෙනවා. listening speaking modules දෙකටම score එක ලැබෙනවා. හරි. ඉතින් මෙතනදිත් කියන්න ඕන අප්ඩේට් එකක් තියෙනවා අර describe image detail lecture වගේම මේ group discussion section එකේ content එක check කරනවා examiner කෙනෙක්. okay exam එකකින් පස්සේ. හරි. ඊට පස්සේ respond to situation. respond to situation question type එකේදී කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ලැබෙනවා recording එකක් විදියට situation එකක්. text එකක් විදියට පෙන්නනවා. මම example එකක් කියන්නම් මේ විදියට. patient කෙනෙක් doctor කෙනෙක්ව meet වෙන්න ඇවිල්ලා එයාගේ symptoms ගැන කතා කරනවා. එතකොට ඒ සිටුේෂන් එකට ડોක්ටර් කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ? අන්න ඒ වගේ දෙයක් තමයි ඔයාගෙන් questions විදිහට ලැබෙන්නේ සමහර වෙලාවට. තව එක්සැම්පල් එකක් කිව්වොත් එහෙම මේ වගේ දෙයක්. පාටි එකකට ඔයාට ඉන්විටේෂන් එකක් ලැබිලා දෙනවා. ඔයාට ඇටෙන්ඩ් වෙන්න විදියක් නැහැ. ඒකට ඔයා ඒකට රීසන් එකක් දෙන්න ඕනේ. මේ සිටුේෂන් එක කොහොමද ඔයා මැනේජ් කරන්නේ? මොකද්ද ඔයා කියන්නේ? අන්න එක තමයි respond to situation කියලා ඔයාගෙන් මේ අහන questions විදිහට ලැබෙන්නේ. හරි 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. ඒ වගේම preparation time එක ඔයාට almost 20 seconds ලැබෙනවා මේක කරද්දී. ඉතින් ඒකෙදී ඔයා respond කරන්න ඕන හරියට answer එක speaking module එකට විතරයි ඔයාට මේකේ score එක ලැබෙන්නේ. speaking විතරයි. okay මේකෙදිත් අර content එක ඔයා හරියට කියනවාද කියලා examiner කෙනෙක් check කරලා බලනවා. ඉතින් කලබල වෙන්න එපා මේ එක්සැමිනර් කෙනෙක් චෙක් කරනවා කිව්වම එක්සෑම් එකෙන් පස්සේ තමයි චෙක් කරන්නේ. ඒතකොට මම ඔයාලට හරියට ස්ට්‍රක්චර්ස් හදලා දෙනවා මේ හැම ක්වෙස්චන් ටයිප් එකකටම ඔයාලට ආන්සර්ස් දෙන්න. ඒ ස්ට්‍රක්චර්ස් වලට ඔයා හරියට ඇඩ්‍රස් කරනකොට හරියට යූස් කරනකොට ඒ ස්ට්‍රක්චර්ස් ඔයාලට ෆුල් ස්කෝර් එක ගන්න chance එක තියෙනවා. ඒතකොට ඒ එක්සැමිනර්ගෙන් ඔයාලට කිසිම ඉම්පැක්ට් එකක් නැහැ ඔයා හරියට කන්ටෙන්ට් එක කතා කරන නිසා. ඕකේ? හරි. එහෙනම් respond to situation වලින් ඔයාලට ස්පීකින් වල විතරයි ලකුණු ලැබෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ස්පීකින් මොඩියුල් එකේ question types ටික කරන්න තියෙන්නේ. ඉතින් මම ගන්නම් The ඔයාලට graph shows the population growth in the last century. හරි. මම මේක පොඩ්ඩක් ප්ලේ කරන්න ඉඳලා මේක ඔටෝ ප්ලේ වුණා. මේ තියෙන repeat sentence question එක. හරිද? ඔයාලා පොඩ්ඩක් experience කරන්න මම ආයෙත් ප්ලේ කරන්නම්. repeat sentences වල මම කියවනේ ඇහෙන sentence එක replay කරන්න ඕන. පොඩ්ඩක් මේක ආයෙත් අහලා බලන්න. The graph shows the population growth in the last century. Okay, ඔයාට තියෙන්නේ the graph shows the population growth in the last century කියලා repeat කරන්න. Okay, ඒක තමයි repeat sentences කියලා අපෙන් request කරන්නේ. හරි. ඉතින් ඒක example එකක්. දැන් ඔයාලට හොඳටම පැහැදිලි කොහොමද මේ questions කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මම පෙන්නන්නම් read aloud question එකක් අපිට exam එකේ ලැබෙන විදිය. බලන්න මේක මේ real exam එකට ආපු question එකක්. ඉතින් academic exam එකක් නෙමෙයි අපි කතා කරන්නේ. ඉතින් academic words ටිකක් include වෙනවා මේ questions වල. මේ එක question එකක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් කියවලා බලන්න කොහොමද මේක කියවන්නේ කියලා. හරි.
මම ඉතින් ඔයාලට පොඩ්ඩක් කියවලා පෙන්නන්නම් මේකේ ස්ටාර්ට් එක කොහොමද ගන්න කියලා පොඩි කොටසක් කියවලා පෙන්නන්නම්. ඉතින් ඉස්සරහදී ඔයාලට මේ questions කරනකොට struggles තියෙන්න පුළුවන්, pronunciations වරදින්න පුළුවන්, fluency එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, fumble වෙන අය ඉන්න පුළුවන්, hesitate වගේ වෙන අය. ඉතින් ඒවා හදාගන්න විදිය exercise through ඔයාව guide කරනවා exam එක වෙනකන්. ඉතින් මම පොඩ්ඩක් කියලා පෙන්නන්නම් කොහොමද answer එක දෙන්නේ කියලා. මෙන්න මේ වගේ. This unit provides a practical and theoretical introduction to what it means to be an IT professional today. ඔය විදිහට ඉස්සරහට යන්න ඕන මේ section එක complete කරගෙන. Students will encounter a range of issues relevant to professional practice in the workplace. ඔය විදිහට complete කරගෙන යන්න ඕන. ඉස්සරහටම ඉතින් මම මේ කොටසක් කියලා පෙන්නුවේ පොඩ්ඩක් ගොඩාක් ලොකු ස්පීඩ් එකක් අවශ්‍ය නැහැ. ඕකේ. ගොඩක් slowly කිව්වත් ඒත් ඔයාලට ස්කෝර් එක අඩු වෙනවා. medium speed එකක් ඔයා manage කරගෙන යන්න. හරි. ඉතින් මේ විදිහට fluently effortless කතා කරන්න පුළුවන් වෙන්න ඕන. ඔයාගේ exam එකට ඔයා යන්න කලින් full score එක ගන්න නම්. ඉතින් අඩුපාඩු තියෙන දේවල් අපි හදලා මම mistakes ටික හදලා ඒවා improve කරන්න අවශ්‍ය exercise දෙනවා. ඒවා ඔයා කරාට පස්සේ score එක ගන්න පුළුවන් exam එකේ. හරි. ඉතින් ඕක තමයි read aloud question එකේ nature එක. හරි. අපි යමු ඉස්සරහට. writing module එක. writing module එකේ ඔයාලට කියන්න ඕන දැන් writing කිව්වහම ලියන්න නෙවෙයි තියෙන්නේ. කොලයක් අරගෙන ලියන්න නෙවෙයි තියෙන්නේ. exam එකේදී අපිට computer එකෙන් type කරන්න තමයි තියෙන්නේ. ඉතින් typing කිව්වම ඔයා කලබල වෙන්න එපා. මට typing speed එක ගොඩාක් අඩුයි කියලා නෑ. එහෙම නෙවෙයි. මේක හදාගන්න පුළුවන්, improve කරගන්න පුළුවන්. මොකද මේ typing වලදී use කරන structures fixed structures. ඒ කියන්නේ මම ඔයාලට දෙන structures fixed ඒවා. ඒ කියන්නේ ඔයාලට ඕනම question එකකට ඒ දීලා තියෙන structure එක use කරගෙන answers type කරන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඔයාට ඒ වචන ගොඩක් හුරු පුරුදුයි. ඒක නිසා ඉක්මනට type කරන්න පුළුවන් වෙනවා සහ ඒ skill එක improve වෙනවා. ඊට අමතරව මම techniques කියලා දෙනවා ඉක්මනට typing හදාගන්න. ඉතින් ඒකත් එක්ක typing ගැන ගොඩක් worry වෙන්න එපා. ඔයාගේ typing skill එක ගොඩක් හොඳට තියෙනවා නම් ඔයාට ඒක additional advantage එකක් වෙයි. හැබැයි ඔයාට ඒක improve කරගන්න පුළුවන්. ඔයා weak කියලා typing වලට worry වෙන්න අවශ්‍ය නැහැ. හරි? Okay. ඉතින් writing වලට තියෙන question types දෙක තමයි මෙන්න මේ දෙක. මේ question types දෙක බලන්න summarize written text ඒ වගේම write essay. මම මුලින්ම summarize written text ගැන කතා කරන්නම්. summarize written text වලදී කරන්න තියෙන මෙහෙම දෙයක්. ඔයාට ඔයාගේ screen එකේ display වෙනවා text එකක්, passage එකක්. ඒ passage එකේ තියෙන text එක read කරලා ඔයා ඒකේ summary එකක් create කරලා type කරන්න ඕන. ඔයාට කියනවා 5 to 75 words range එකක් ඇතුලේ answer එක දෙන්න කියලා. වචන 5ත් 75ත් අතර. ඒවා ඒක type කරලා හරියට grammar check කරලා spellings check කරලා answer එක submit කරන්න ඕනේ. ඔයාලට 10 minutes දෙනවා එක question එකකට. ඉතින් ඒ විදිහට questions දෙකක් ලැබෙනවා exam එකේ. ඉතින් එතනදී ඔයා read කරන්න ඕනනේ. ඒ වගේම ඔයා type කරන්න ඕනේ. ඒ කියන්නේ writing. ඒ නිසා ඔයාට reading, writing කියන modules දෙකටම score එක distribute වෙනවා. හරි. ඊට පස්සේ මම එතනදී කියන්න ඕන දෙයක් තියෙනවා. මේ summarize written text වලත් අර content score එක human involvement එකකින් check වෙනවා පස්සේ. exam එක කරාට පස්සේ. හරි. ඊට පස්සේ write essay question type එක. write essay question type එකේදී ඔයාට 200 to 300 words range එකක් ඇතුලේ essay එකක් ලියන්න වෙනවා. ඒකට 20 minutes දෙනවා. එක question එකයි ලැබෙන්නේ. ඉතින් ඔයා essay එක හරියට ඒ කියන්නේ අහලා තියෙන question එකට හරියටම focus වෙන විදිහට ලියන්න ඕනේ. ඉතින් ඒකට marking scheme එකක් තියෙනවා. ඒ marking scheme එක අනුව ඔයාට full score එක ගන්න පුළුවන් විදිහට මම මේකට fixed template එකක් හදලා දෙනවා. එතකොට ඕනම essay එකකට ඒ template එක apply කරලා full score එක ගන්න chance එක තියෙනවා. ඒ ඔයාට ඒක smart විදිහට use කරන විදිහ මම කියලා දෙනවා. ඒත් එක්කම කියන්න ඕන essay එක ලියද්දි මම දන්නවා ගොඩක් කලින් exam කරපු අය මෙතන ඇති. ඔයාලා මොන හරි templates use කරලා තියෙන්නේ නැති. ඉතින් ඒ templates වල use එක ගැන පොඩ්ඩක් බලන්න ඔයා ඒක හරියට use කරලා තියෙනවද? එහෙම නැත්නම් ඔයා හරි template එකක්ද පාවිච්චි කරන්නේ කියලා. ගොඩක් අය මම දැකලා තියෙනවා අර keywords විතරක් නැත්නම් topic එක විතරක්ම change කර essays ලියනවා. ඒ වගේ essays වලට ඒ වගේ fixed templates වලට score එක ගන්න බෑ exam එකේ. හරි? ඉතින් ඒක ගැන මම කියන්න ඕන. මොකද අපි ගන්න කියන්නේ Pearson එකකින් තියෙන interviews වල, ඒ කියන්නේ meetings වල අපිට කතා කරන තැන්වලදී ගොඩක් අය කියනවා ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා fixed templates use කරගෙන මොනවා හරි වචනයක් දෙකක් විතරක් වෙනස් කරලා answers දෙනවා. ඉතින් ඒවට ලකුණු ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක තමයි මම මේවට deliver කරන්නේ මේ පණිවිඩේ. මොකද එහෙම කරොත් එහෙම ඔයාට අර ඒ ලැබෙන question එකට හරියටම ඔයා ඒ answer එක focus කරන්නේ නැහැ.
ඔයා නිකන් ජෙනරලි මොන හරි දෙයක් කියනවා මිසක් ඒ අහලා තියෙන දෙයට පැහැදිලිව ආන්සර් එකක් දෙන්නේ නැහැ. ඒක නිසා ඒකට ෆුල් ස්කෝර් එක දෙන්නේ නැහැ පියර්සන් එක. හරි? ඕකේ. ඉතින් ඒකට අවශ්‍ය ටෙම්ප්ලේට් එක මම ඔයාලට ෂෙයා කරනවා ඉස්සරහදී ක්ලාස් එකේදී. ඉතින් ඒක යූස් කරලා ෆුල් ස්කෝර් එක ගන්න පුළුවන්. ඕකේ. හරි. අපි එතනින් ඉස්සරහට යමු. මෙන්න මේ විදිහට තමයි අපිට එක්සෑම් එකේ ක්වෙස්චන් එකක් ලැබෙන්නේ. මම මේක AP Uni එකෙන් තමයි ගත්තේ. ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන රියල් එක්සෑම් එකකට ආපු ක්වෙස්චන් එකක් රීසන්ට්ලි. පොඩ්ඩක් කියවලා බලන්න කොහොමද එසේ ක්වෙස්චන් එකේ නේචර් එක කියලා. ඔයාලට මෙතනදී කියන්න ඕන මේ එසේ ක්වෙස්චන් එක අර නිකම්ම කම්පියුටර්ස් ගැන එසේ එකක් ලියන්න නැත්නම් ටෙලිවිෂන් එක ගැන එසේ එකක් ලියන්න එහෙම නෙවෙයි ලැබෙන්නේ. පොඩි ඩිස්කෂන් එකක් තියෙනවා ටෙක්ස්ට් එකක් විදියට. ඔයාගෙන් ඔයාගේ ඔපිනියන් එක අහනවා. ඔයා ඇඩ්වාන්ටේජස් දකින්නේ ඩිස්ඇඩ්වාන්ටේජස් දකින්නේ කියලා අහනවා. ඔයා මේ ස්ටේට්මන්ට් එකට ඇග්‍රීද ඩිස්ඇග්‍රීද කියලා අහනවා. සමහර වෙලාවට ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් එක්ස්ප්ලেইন කරන්න කියලා කියනවා. ඔහොම තමයි එසේ ක්වෙස්චන්ස් ලැබෙන්නේ. හරි? ඒ නිසා හරියට මම දෙන්න ටෙම්ප්ලේට් එක ඉස්සරහදී යූස් කරලා ඔයාලට ෆුල් ස්කෝර් එක ගන්න chance එක තියෙනවා. ඉතින් මම මේ පෙන්නුවේ එක්සෑම් එකේ අපිට ලැබෙන්න පුළුවන් එසේ ක්වෙස්චන් එකක්. ඕකේ. හරි. දැන් ඔයාලට පැහැදිලි එසේ එක මොන වගේද කියලා. හරි. එතනින් පස්සේ රීඩින් මොඩියුල් එක. බලන්න රීඩින් මොඩියුල් එක ගැන කතා කරද්දී පොඩ්ඩක් ස්පෙෂලි කියන්න ඕන දෙයක් තියෙනවා ටයිම් මැනේජ්මන්ට් එක ගැන. දැන් අපි කතා කරපු ස්පීකින් ඒ වගේම රයිටින් මොඩියුල්ස් දෙකේ ටයිම් මැනේජ්මන්ට් එක කරන්න ගොඩාක් අමාරු නෑ ඔයාට. ඒ එක එක ක්වෙස්චන්ස් වලට ටයිම් එක වෙනම ස්පෙસિෆයි කරලා දෙනවා. හැබැයි රීඩින් මොඩියුල් එකේ තියෙන ක්වෙස්චන් ටයිප්ස් ගත්තම ඔයාලට පේනවාද ක්වෙස්චන් ටයිප්ස් පහක් තියෙනවා. ඕකේ පොඩ්ඩක් මම මේකේ white board disable කරන්න ඕන. කෙනෙක් white board use කරලා තියෙනවා. හරි. මම ඒක disable කරන්න. ඕකේ. හරි. අපි continue කරමු. මේ ක්වෙස්චන් ටයිප්ස් පහට ටයිම් එක වෙන වෙනම ස්පෙસિෆයි කරලා දෙන්නේ නැහැ. වෙන් කරලා දෙන්නේ නැහැ. ඔයා තමයි මැනේජ් කරන්න ඕන ටයිම් එක. එතකොට ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් ස්කිල්ස් කියන එකට ලොකු වැදගත්කමක් තියෙනවා, ඉම්පෝටන්ස් එකක් තියෙනවා. ඉතින් මම ඉස්සරහදී ඔයාලට හරියට ටයිම් එක මැනේජ් කරන්නේ කොහොමද කියලා කියන්නම්. ඉතින් මතක තියාගන්න මේ 20 to 23 to 25 minutes කියන්නේ මේ මොඩියුල් එකටම ලැබෙන ටයිම් එක. ඔයා වැඩිපුර ටයිම් එක ගත්තොත් මේ තියෙන ක්වෙස්චන් ටයිප්ස් වලට මුලින් තියෙන ක්වෙස්චන් ටයිප්ස් වලට ඔයාට අන්තිමට තියෙන ක්වෙස්චන්ස් කරගන්න බැරි වෙනවා එක්සෑම් එකේ. ටයිම් එක අවුට් වෙනවා. හරි? ඒක නිසා හරියට මැනේජ් කරන්න වෙනවා. මම මුලින් ඉඳන් කතා කරන්නම් මේ ක්වෙස්චන් ටයිප්ස්. පළවෙනි එක තමයි fill in the blanks drop down questions. 5 to 6 questions ඔයාට එක්සෑම් එකේදී ලැබෙනවා. fill in the blanks drop down වලදී ඔයාට කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාට පැරග්‍රාෆ් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඒ පැරග්‍රාෆ් එකේ බ්ලැන්ක්ස් කීපයක් තියෙනවා. ඒ හැම බ්ලැන්ක් එකකීම drop down option එක පෙන්නනවා. පොඩි drop down. ඔයාට ඒක ක්ලික් කරාට පස්සේ answers කීපයක් drop වෙනවා. correct answer එක දෙන්න ඕන. ඉතින් මෙතනදී ඔයාගේ grammar skill එක, vocabulary skill එක තමයි check වෙන්නේ. ඉතින් ඔයාට reading වලට විතරයි මේකේ ලකුණු ලැබෙන්නේ. 5 to 6 questions තියෙනවා. හරි. ඊට පස්සේ MCQ multiple answers question type එක. MCQ multiple answers කියන්නේ multiple choice multiple answers කියන question type එක. මේකෙදි කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාට ඔයාගේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා පැරග්‍රාෆ් එකක්. සාමාන්‍යයෙන් වචන 200ක් 300ක් විතර තියෙන්න පුළුවන් පැරග්‍රාෆ් එකේ. ඒ පැරග්‍රාෆ් එකේ පහලින් ක්වෙස්චන් එකක් දෙනවා. ඒ ක්වෙස්චන් එකට ආන්සර්ස් ටිකක් පෙන්නනවා. අර MCQ ස්ටයිල් එකට තමයි තියෙන්නේ. ඔයාට තියෙන්නේ correct answers ක්ලික් කරන්න. ඉතින් ආන්සර්ස් 5ක් නැත්නම් 6ක් ලැබෙනවා අපිට එක්සෑම් එකේදී මේ ක්වෙස්චන් එකට. ඉතින් මතක තියාගන්න මල්ටිපල් ආන්සර්ස් කියලානේ කියන්නේ. ඒ කියන්නේ ආන්සර්ස් දෙකක් හෝ ඊට වඩා තියෙනවා අනිවාර්යෙන්. 2 or more answers. Okay? ඒක නිසා ඔයා ඒ correct කියලා හිතන answers දෙන්න ඕන. හැබැයි මතක තියාගන්න මේකේ negative marking එකක් තියෙනවා. ඔයා incorrect answer එකක් ක්ලික් කරලා correct answer එකකුත් ක්ලික් කරොත් ඔයාගේ score එක 0. ඔයාට correct answer එකේ score එක ලැබෙන්නේ නැහැ. හරි? හැබැයි මතක තියාගන්න නෙගටිව් මාකින් එක කියලා කියන්නේ ඔයාගේ ආන්සර්ස් වැරදි වුණොත් ඒ කියන්නේ ඔයා ආන්සර්ස් දෙකක් දීලා ඒ දෙකම වැරදි නම් ඔයාට -2 නෙවෙයි ඔයාගේ ස්කෝර් එක 0ම තමයි. හරිද? මිනිමම් ස්කෝර් එක 0. මයිනස් පැත්තට යන්නේ නැහැ. හැබැයි අර ඔයා හරි ආන්සර්ස් දීලා ඒකේ ලකුණු අඩු වෙන්න chance එක තියෙනවා ඒකත් එක්ක. ඕකේ? හරි. 2 to 3 questions ලැබෙනවා exam එකේදී MCQ multiple answers වල. ඊට පස්සේ reorder paragraphs question type එක 2 to 3 questions මේකෙත් තියෙනවා. reorder paragraphs වලදී කරන්න තියෙන මෙහෙම දෙයක්. ඔයාට දෙනවා sentences කීපයක් screen එකේ. ඒ sentences ටික ඇත්තටම
correct paragraph එකක තිබුණු sentences ටිකක්. ඒ sentences ටිකේ order එක පොඩ්ඩක් වෙනස් කරලා තමයි ඔයාලට පෙන්වන්නේ. ඔයාලට තියෙන්නේ මේක අර කලින් තිබුණු original paragraph එකේ විදිහට reorder කරන්න. හරි පිළිවෙලට හදන්න. ඒක තමයි reorder paragraphs කියන්නේ. 2 to 3 questions ලැබෙනවා. reading skill එකට විතරයි නැත්නම් reading module එකට විතරයි score එක ලැබෙන්නේ. okay හරි. ඉතින් ඒකත් වැදගත් question type එකක්. මම පෙන්නන්නම් මේ හැම question type එකකටම ලැබෙන ලකුණු ගන්න ඉස්සරහා slide එකකදී. ඊට පස්සේ fill in the blanks drop down question type එක. sorry drag and drop question type එක. fill in the blanks drag and drop වලදී ඔයාලට කරන්න තියෙන්නේ paragraph එකක් තියෙනවා අර කලින් වගේම. ඒ paragraph එකේ blanks කීපයක් තියෙනවා. මේ හැම blank එකටම අවශ්‍ය answer එක ඔයාලට මේ paragraph එක පහලින් box එකක පෙන්නනවා. සාමාන්‍යයෙන් blanks 5ක් තියෙනවා නම් options නැත්නම් answers 6ක් නැත්නම් 9ක් විතර තියෙන්න පුළුවන්. okay ඔයාලට තියෙන්නේ correct answer එක ඒ box එකෙන් අරගෙන mouse එකෙන් drag කරලා drop කරන්න අවශ්‍ය තැනට. ඒක තමයි මේ drag and drop කියලා කියන්නේ. 4 to 5 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. ඔයාලට reading වලට විතරයි score එක ලැබෙන්නේ. okay හරි. ඊට පස්සේ MCQ single answers question type එක. MCQ single answers කිව්වම අර multiple answers වගේ නෙවෙයි එක answer එකයි ඔයාගෙන් request කරන්නේ. ඔයාලට negative marking එකක් නැහැ. මේකෙදිත් අර කලින් වගේම paragraph එකක් තියෙනවා. ඒ paragraph එකත් එක්ක question එකක් දෙනවා. ඒ question එකට එක answer එකක් දෙන්න ඕන. MCQ type එකට තමයි මේ question එක තියෙන්නේ. okay ඒක තමයි MCQ single answers කියන්නේ. මේකෙදිත් ඔයාලට reading වලට විතරයි score එක දෙන්නේ. 2 to 3 questions ලැබෙනවා. හරි. අපි දැන් යමු ඉස්සරහට අපි බලමු fill in the blanks drop down question type එකේ question එකක් ලැබෙන්නේ කොහොමද කියලා. මේ තියෙන real exam එකට ආපු question එකක් මම AP Uni එකෙන් තමයි ගත්තේ. ඉතින් බලන්න මෙන්න මේ විදිහට drop down option එක තියෙනවා. ඒක click කරාට පස්සේ answers ටික drop වෙනවා. ඔයාලට correct answer එක දෙන්නයි තියෙන්නේ. හරි. okay. අපි යමු ඉස්සරහට listening module එක. okay. බලන්න listening module එක ගැන කතා කරනකොට මතක තියාගන්න හැම question type එකේම මේ listening module එක ඇතුලේ තියෙන හැම question type එකේම recording එකක් තියෙනවා. ඔයාලට මේ recording එක අහලා තමයි answer එක දෙන්න තියෙන්නේ. මතක තියාගන්න මේ recordings pause කරන්න බෑ, නවත්තන්න බෑ. හරිද? ඒ වගේම replay කරන්න බෑ. repeat කරලා අහන්න බෑ. okay? ඔයාලට skip කරන්න බෑ. ඔයා answer එක කලින් ගත්තා කියලා ඔයාලට next question එකට යන්න බෑ කලින්. recording එක ඉවර වෙනකම්ම ඉන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේ questions තියෙන්නේ. හැම question එකේම recording එකක් තියෙනවා listening module එක ඇතුලේ. හරි. දැන් මම පෙන්නන්නම් question types ටික. මෙන්න මේ question types 8 තමයි අපිට PT academic UKVI exam එකේ තියෙන්නේ. summarize spoken text question type එක තමයි මුලින්ම තියෙන්නේ. summarize spoken text වලදී ඔයාලට කරන්න තියෙන දේ මම explain කරන්නම්. හැබැයි ඊට කලින් මම මේකේ time එක manage කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න ඕන. summarize spoken text වලට වෙනමම 10 minutes තියෙනවා. එක question එකයි ලැබෙන්නේ. ඊට පස්සේ තියෙන question types 7ටම 20 to 33 minutes තමයි තියෙන්නේ. එතකොට මම අර කියවනේ අර reading module එකේ time එක manage කරන්න ඕන කියලා හරියට. අන්න ඒ වගේම දෙයක් මෙතනත් කරන්න තියෙනවා. මේ multiple choice multiple answers වල ඉඳලා write from dictation question type එක වෙනකම්. හරි. okay. දැන් අපි කතා කරමු summarize spoken text. summarize spoken text වලදී කරන්න තියෙන මෙහෙම දෙයක්. ඔයාලට මතකයි නම් මම retail lecture question type එක explain කරා. ඒ වගේම recording එකක් ඇහෙනවා මේ question type එකේ. ඒ recording එක අහගෙන ඉඳලා ඒකේ summary එක ඔයාලට type කරන්න blank එකක් පෙන්නනවා screen එකේ. ඔයාලට තියෙන්නේ summary එක type කරන්න. වචන 50ත් 70ත් අතර summary එකක් ඔයා දෙන්න ඕන 50 to 70. ඒ answer එක submit කරාට පස්සේ ඔයාලට score එක ගන්න පුළුවන්. ඉතින් මේකටත් මම ඔයාලට fixed template එකක් දෙනවා. හරියට answer එක submit කරන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ, grammar වරදින්නේ නැහැ, vocabulary වරදින්නේ නැහැ. හරියට content එක identify කරලා fill කරලා ඔයාලට පුළුවන් මේ answer එක submit කරන්න. හරි. ඉතින් මේකෙදි listening ඒ වගේම typing නේද? writing modules දෙකටම score එක ලැබෙනවා ඔයාලට. ඊට පස්සේ multiple choice multiple answers question type එක තියෙන දෙවෙනි question type එක විදිහට. එතකොට මෙතන ඉඳන් ඉස්සරහට ඔයා time එක හරියට manage කරගෙන යන්න ඕන. 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. මම මේ හැම question type එකකටම ගන්න ඕන time එක specific කරලා හරියටම කියන්නම් ඉස්සරහදී ඔයා කොච්චර වෙලාවක් ගන්න ඕනද කියලා. ඉතින් multiple choice multiple answers වලදී කරන්න තියෙන මෙහෙම දෙයක්. ඔයාලට recording එකක් ඇහෙනවා. ඒ recording එකත් එක්ක question එකක් පෙන්නනවා screen එකේ. ඒ question එකට පහලින් පෙන්නනවා answers 5ක් හෝ 6ක්. multiple answers කියලානේ තියෙන්නේ. ඒක නිසා 2 or more correct answers තියෙනවා.
ඒ වගේමයි නෙගටිව් මාකින් එකක් තියෙනවා. ඉතින් මම අර කලින් කිව්වා රීඩින් මොඩියුල් එකේ MCQ මල්ටිපල් ආන්සර්ස් වලත් නෙගටිව් මාකින් එකක් තිබුණා. දැන් මෙතනත් MCQ මල්ටිපල් ආන්සර්ස් ලිස්නින් වලත් නෙගටිව් මාකින් එකක් තියෙනවා. ඉතින් ඔයාලට රෙකෝඩින් එක අහලා correct answers දෙන්න තමයි තියෙන්නේ. හරි. 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. MCQ multiple answers වල ඔයාලට listening score එක විතරයි දෙන්නේ. Okay? හරි. ඊට පස්සේ fill in the blanks type in. fill in the blanks type in වලදී ඔයාලට 2 to 3 questions ලැබෙනවා. මේ question type එක ගොඩාක් අය exam එකේදී ගොඩාක් lazy question එකක් විදිහට තමයි දකින්නේ. ඔව් lazy. හැබැයි ගොඩක් අය වරද්ද ගන්නවා. හරි strategies use කරන්නේ නැතුව. ඕකේ. ඒතර මම දැකලා තියෙනවා exam results ගත්තු අය මට score reports එවනවා එයාලගේ පොඩ්ඩක් scores අඩු වුණාට පස්සේ improve කරගන්නේ කොහොමද කියලා අහන්න ඉස්සරහදී class එකත් එක්ක. එතකොට මම දකිනවා එයාලගේ මේ question type එකේ scores ගොඩක් අඩුයි. මම ඔයාලගෙන් request කරනවා ඉස්සරහදී exam කරපු අයගෙන් ඔයාලගේ score report එක එවන්න. ඒ වගේම skills profile එකක් තියෙනවා ඒකත් එක්ක ඒක එවන්න. එතකොට මම ඒක assess කරලා බලනවා මොනවද ඔයාගේ mistakes කියලා. ඉතින් එතන ඉඳන් තමයි improve කරන්නේ. හරි. ඒකට තමයි මම මේ කිව්වේ fill in the blanks type in question type එක ගොඩාක් අයගේ weak වෙලා තියෙනවා exam එකේ 2 to 3 questions තමයි ලැබෙන්නේ මේකේ. කරන්න තියෙන්නේ මෙහෙම දෙයක් fill in the blanks type in වල paragraph එකක් ලැබෙනවා. ඒ paragraph එකේ blanks කීපයක් තියෙනවා. ඒත් එක්කම මේ paragraph එක speaker කෙනෙක් read කරනවා. ඔයාට recording එකක් විදිහට ඇහෙනවා. ඔයාට තියෙන්නේ මේ blanks ටික හරියට fill කරන්න මේ recording එක අහගෙන ඉන්න ගමන්. ඒ අවශ්‍ය වචන fill කරන්න. type කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි typing කියලා මේ කියන්නේ. listening වලට විතරයි ලකුණු ලැබෙන්නේ. major question type එකක් listening වලට ලොකු score එකක් දෙනවා. මම පෙන්නන්නම් ඉස්සරහදී. ඉතින් ඒක තමයි fill in the blanks typing. ඊට පස්සේ highlight correct summary. highlights correct summary වලදී ඔයාලට 2 to 3 questions ලැබෙනවා exam එකේ. කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. recording එකක් ඇහෙනවා. ඒ recording එකත් එක්ක ඒ recording එකේ summary එක answers විදියට ඔයාලට පෙන්නනවා screen එකේ. summaries 4ක් නැත්නම් answers 4ක් පෙන්නනවා question එකේ. ඔයාලට තියෙන්නේ correct summary එක click කරන්න. එතකොට ඒක highlight වෙනවා. ඒ නිසා highlight correct summary. ඉතින් ඔයාලට මේක listen කරන්න වෙනවා. ඒ වගේම මේ summary එක read කරන්න වෙනවා. ටිකක් lengthy summaries තියෙන්නේ. එතකොට ඔයාගේ reading skill එකත් use කරන්න ඕන. ඒ නිසා listening reading modules දෙකටම score එක ලැබෙනවා. okay හරි. එතනින් පස්සේ select missing word. select missing word question type එක. මෙතනදී කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලට recording එකක් ඇහෙනවා. ඒ recording එකේ අන්තිම word එක beep sound එකකින් hide කරලා තියෙනවා. miss කරලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ අන්තිම word එක මොකක්ද කියලා ඔයාලට screen එකේ පෙනෙන answers වලින් click කරන්න. select කරන්න. ඉතින් answers 4ක් තමයි පෙන්නන්නේ. ඔයා ඒක select කරාට පස්සේ ඒක තමයි select missing word කියලා කියන්නේ. ඉතින් ඔයාගේ listening skill එකට විතරයි මෙතන score එක ලැබෙන්නේ. okay 1 to 2 questions exam එකේදී ලැබෙනවා. හරි. ඊට පස්සේ MCQ single answers question type එක. MCQ single answers කිව්වම recording එකක් play වෙනවා. ඒ recording එකට question එකක් දෙනවා. ඔයාට එක answer එකක් click කරන්න තියෙනවා. අර reading module එකේ MCQ single answers වගේම තමයි මේකෙත් negative marking එකක් නැහැ. okay එක answer එකයි තියෙන්නේ. හරි. ඉතින් listening වලට විතරයි ඒකෙත් ලකුණු ලැබෙන්නේ. අන්තිමට අන්තිම question type එකට කලින් එක highlight incorrect words. මේක major question type එකක්. මේකෙදි ඔයාලට listening reading modules දෙකටම ලකුණු ලැබෙනවා. කරන්න තියෙන්නේ මෙන්න මේක. ඔයාලට paragraph එකක් ලැබෙනවා. ඒ paragraph එකේ incorrect words include වෙලා තියෙනවා. වැරදි වචන කිහිපයක් include කරලා තියෙනවා. spellings වැරදි නෙවෙයි. ඒ වචනේම සම්පූර්ණයෙන්ම වැරදි. pronunciation එකත් එක්කම වැරදි. ඉතින් මේ paragraph එකේ මේ තියෙන incorrect words ටික ඔයා identify කරගන්න ඔයාට recording එකක් play වෙනවා. ඒ recording එකේ speaker read කරන්නේ correct paragraph එක. හරි paragraph එක. ඔයාට තියෙන්නේ මේ correct paragraph එකේ තියෙන recording එක අහගෙන ඉඳලා මේ පෙන්නලා තියෙන screen එකේ තියෙන paragraph එකේ incorrect words හොයන්න. ඒව click කරාට පස්සේ highlight වෙනවා. ඉතින් ඒ නිසා highlighting correct words 2 to 3 questions තමයි ලැබෙන්නේ. ඒ වලට තේරෙනවද මේ paragraph එක read කරන්නත් ඕන, listen කරන්නත් ඕන. නිසා reading, listening කියන modules දෙකටම score එක ලැබෙනවා. හරි. ඔහොම තමයි ලකුණු ලැබෙන්නේ. ඊට පස්සේ write from dictation. write from dictation වලට 3 to 4 questions ලැබෙනවා. මේක තමයි major question type එක මෙතන තියෙන. වැදගත්ම question type එක. most important එක. ඉතින් මේකේ ලොකු score එකක් ලැබෙනවා listening ඒ වගේම writing වලට. කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලට මතකයි නම් repeat sentences question type එක.
මම එතනදී කිව්වා ෂෝට් සෙන්ටෙන්ස් එකක් ඇහෙනවා අපි ඒක කියන්න ඕන කියලා. මේ right from dictation වලදී කරන්න තියෙන්නේ ඔයාලට ෂෝට් සෙන්ටෙන්ස් එකක් ඇහෙනවා හෙඩ්සෙට් එකෙන් ඔයා ඒක ටයිප් කරන්න ඕන. ඔයාලට බ්ලැන්ක් එකක් දෙනවා ටයිප් කරන්න. ඉතින් ඒක තමයි මේකේ චෙක් වෙන්නේ 3 to 4 questions තමයි එක්සෑම් එකේ කරන්න තියෙන්නේ. හරි? ඕකේ. එහෙනම් listening writing වලට විතරයි ඒකේ ස්කෝර් එක ලැබෙන්නේ. ඕකේ. ඔය විදිහට තමයි PT academic UKVI එක්සෑම් එකේ content එක තියෙන්නේ. ඊට පස්සේ මම මේ පෙන්නන්නේ දැන් ඔයාලා ප්‍රැක්ටිස් කරගෙන යනකොට එක්සෑම් එක කරන්න ප්‍රිපෙයාර් වෙනකොට මම ඔයාලට මොක් එක්සෑම්ස් කරලා ඒවා ඉන්ඩිවිජුවල් සෙෂන්ස් through ඇසස් කරලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට එක්සෑම් එකක් කරපු ස්ටුඩන්ට් කෙනෙක්ගේ රිසල්ට් එකක්. මම මේක ගත්තේ ඔයාලට පෙන්වන්න කොහොමද මේ එක එක ක්වෙස්චන් ටයිප්ස් වලට ස්කෝර් එක ලැබෙන්නේ කියලා එක්සෑම් එකේදී. මම මුලින්ම පෙන්වන්නම් ස්පීකින් මොඩියුල් එකේ කොහොමද ස්කෝර් එක ලැබෙන්නේ කියලා බලන්න. ස්පීකින් මොඩියුල් එකේ මේ item කියන කොලම් එක ඇතුලේ තියෙනවා DI කියලා. මේ තියෙන describe image. RS කියන repeat sentences. Read aloud, summarize group discussion, read a lecture, respond to situation. මේ තියෙන ස්පීකින් මොඩියුල් එකේ ක්වෙස්චන් ටයිප්ස් ටික. ඒකට ලැබිච්ච කන්ට්‍රිබියුෂන් එක නැත්නම් ඒකට එක ක්වෙස්චන් ටයිප් එකට ලැබෙන ස්කෝර් එකේ කන්ට්‍රිබියුෂන් එක වාර මෙතන percentage එකක් විදිහට පෙන්නනවා. ඒ කියන්නේ 90 කියන ලකුණු සම්පූර්ණ ලකුණු වලින් 34% ඔයාට ගන්න පුළුවන් describe image වලින්. 20% ගන්න පුළුවන් repeat sentences වලින්. read aloud වලට 14%. ඒ ඔයාලට පේනවද මේ ස්කෝර්ස් ටික ගනිද්දී මේකේ major question types ටික ඔයාලට හොයාගන්න පුළුවන්. Speaking module එකේ major question types තමයි describe image, repeat sentences, read aloud, summarize group discussion, ඒ වගේම read a lecture. Respond to situations වලටත් ලකුණු ගානක් තියෙනවා. හැබැයි major question types තමයි මේ පහ. Okay. එතනින් පස්සේ writing module එක. writing module එකේ ඔයාලට පේනවද write from dictation තියෙනවා. write from dictation ඇත්තටම තිබුණේ listening module එකේ. write from dictation writing වලට මේ වගේ 25% වගේ ස්කෝර් එකක් ලැබෙනවා. අරගෙන දීලා තියෙනවා approximately. ඉතින් ඔයාලට තේරෙනවා ඇති major question types කියන්නේ මෙන්න මේවා. write essay වලට 25% nearly, summarize written text, summarize spoken text වලට 25.5% ලැබිලා තියෙනවා. ඉතින් මේ question types හතර තමයි writing වල major question types. reading වලට ගියාම ඔයාලට පේනවද fill in the blanks මේ තියෙන drop down question type එක. ඒකෙන් 28% ස්කෝර් එකක් දෙනවා. summarize written text writing module එකේ තිබුණේ මෙතන reading වලට ස්කෝර් එක දෙනවා 19%. fill in the blanks drag and drop highlight incorrect words. ඔයාලට පේනවද මේ fill in the blanks drop down question type එකේ ඉඳලා මේ reorder paragraphs question type එකට එනකම් මෙන්න මේ question ටික කරනකොට ඔයාලට සාමාන්‍යයෙන් 80 out of 90 ගන්න පුළුවන්. ලකුණු 80ක් වගේ ගන්න පුළුවන්. ඉතින් මම මෙහෙම පෙන්වන්න හේතුව තමයි මෙතන තියෙන වැදගත්ම question type එක ටිකට තමයි අපි වැඩිපුර වැඩ කරන්න ඕන. මම ඔයාලට study plan එකක් දෙනවා ඉස්සරහට practice කරන්න. ඒකෙදිත් මම වැඩිපුර focus කරනවා මේ major question types වලට. Okay? හරි. ඊට පස්සේ listening module එක ගමු. listening module එකේ ඔයාලට පේනවද repeat sentences, summarize group discussion. මේ repeat sentences තිබුණේ group discussions තිබුණේ speaking වල. listening වලට තමයි ලකුණු දීලා තියෙන්නේ මෙතන. Okay? 19%, 15%. ඉතින් මෙතනත් ඔයාලට පේනවා ඇති මේ question types වලින් මේ repeat sentences වල ඉඳලා read a lecture නැත්නම් fill in the blanks listening කියන question type එකට එනකන් ඔයා මේ ලකුණු ටික calculate කරොත් සාමාන්‍යයෙන් 85 වගේ score එකක් ගන්න chance එක තියෙනවා 90 වලින්. Okay? හරි. ඒ නිසා major question types ටික තමයි මම මේ පෙන්වුවේ ඔයාලට. ඉතින් මේකත් එක්ක ඔයාලට ලොකු score එකකට යන්න chance එක තියෙනවා ඒවට වැඩිපුර practice කරලා. හරි. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ මේ score report එක ගැන. ඒත් එක මම එක ස්ලයිඩ් එකක් වගේ ගත්තා PT core exam එක ගැන පොඩ්ඩක් brief කියලා දෙන්න සමහර අය මෙතන ඉන්නවා. ඉතින් මේ ක්ලාස් එකත් එක්කම continue කරන්න පුළුවන් PT core ක්ලාස් එකත් ඔයාලට ඉස්සරහදී interest නම් PT core වලට. ඉතින් මේක මේ exam එක කරන්නේ ඔයා කැනඩා වලට migrate කරද්දී ඔයාගේ student visa එක හැර වෙනත් requirement එකකට. ඒ කියන්නේ ඔයාගේ මොකද්ද work visa එකට නැත්නම් permanent residency එකට citizenship එකට apply කරනවා නම් විතරයි. Okay? ඒතර module එකේ ඒ කියන්නේ මේ modules හතරේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. question types පොඩ්ඩක් අඩු වැඩි වෙනවා. මම ඉස්සරහට ඒක explain කරලා දෙන්නම්. ඒතකොට මෙතන ලැබෙන score එක කොහොමද ගන්නෙ කියන එක මම පෙන්නන්නම්. මේ තියෙන්නේ PT core exam එකේ ඔයා scores ගන්න ඕන විදිය. CLB level කියලා තියෙනවා පළවෙනි කොලම් එක. ඒ කියන්නේ Canadian Language Benchmark level එක CLB.
ඒතර ඒ ලෙවල් එක ඔයාගේ මයිග්‍රේෂන් ඒජන්ට්ගෙන් අහන්න මොකද්ද කියලා. ඒතර ඒකට අදාළව PT කෝවල reading, writing, listening, speaking scores ගන්න ඕන විදිය මේක පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. ඉතින් මේක මොනවද PSN වෙබ්සයිට් එකෙත් ඒ වගේම කැනඩියන් මයිග්‍රේෂන් වෙබ්සයිට් එකෙත් තියෙනවා මේක. ඒ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ විදියට රේන්ජස් ඇතුලේ තමයි මේ ස්කෝර්ස් තියෙන්නේ. ඕකේ. ඉතින් ඒක තමයි ඔයාලා තේරුම් ගන්න ඕන දේ. කන්ටෙන්ට් එකේ පොඩි පොඩි චේන්ජස් ටිකක් තියෙනවා. ක්වෙස්චන් ටයිප්ස් අපිට 19ක් තමයි PT කෝ එක්සෑම් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක තමයි වෙනස PT කෝ එක්සෑම් එකේ මේ PT ඇකඩමික් UKVI නැත්නම් PT ඇකඩමික් එක්සෑම් එකේ. ඕකේ. ඒත් එක්කම කියන්න ඕන මේ PT කෝ වල තියෙන්නේ ජෙනරල් ඉංග්‍රීසි නොලෙජ් එක චෙක් කරන එක්සෑම් එක. හරි. ඉතින් මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ දැන් එක්සෑම් කරපු ස්ටුඩන්ට්ස්ලා ඔයාලා ඉන්නවනේ මේ අතරේ. ඉතින් එයාලා ක්ලාස් එකත් එක්ක ඉස්සරහට කන්ටිනියු වෙනවා නම් මට අනිවාර්යෙන්ම ඔයාගේ ස්කෝර් රිපෝට් එක එවන්න. කලින් එක්සෑම් එක කරපු. ඒ වගේම ස්කිල්ස් ප්‍රොෆයිල් එකක් තියෙනවා ඔයාගේ PSN account එකේ. ඔයා දැකලා ඇති මේ ස්කෝර් රිපෝට් එකට පහලින් view skills profile කියලා පොඩි බටන් එකක් තියෙනවා ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට horizontal bar chart එකක් drop down වෙනවා. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් එවන්න. එතකොට මම දන්නවා ඔයා කොතනද වීක් කියලා. මොන ක්වෙස්චන් ටයිප් එකකටද ඔයා ගොඩක්ම වීක් උනේ කියලා මට බලා ගන්න පුළුවන්. මේක මම ඇනලයිස් කරලා තියෙනවා ගොඩක් කල් ඉඳන්. ඒ නිසා මම දන්නවා කොතනද වීක් ඒරියා එක කියලා. මට ලේසි එතකොට ඉම්ප්‍රූව් කරන්න. ඉතින් ඒක මම මතක් කරනවා ක්ලාස් එකේ ඉස්සරහට කන්ටිනියු කරනකොට එක්සෑම් කරපු අයට විතරයි මේක කිව්වේ. කරපු නැති අයට ගැටලුවක් නෑ. මුලින් ඉඳන්ම හරි පාත් එකේ ගයිඩ් වෙනවා. එතකොට ස්කෝර් ගන්න පුළුවන්. ඕකේ. දැන් ඉස්සරහට ක්ලාස් එක කන්ටිනියු වෙන විදිය තමයි මම මේ කියන්න හදන්නේ. මේක වීකෙන්ඩ් බැච් එකක් විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ ලංකාව වෙලාවෙන් හවස 5 ඉඳන් 7:00 වෙනකන් වීකෙන්ඩ් එකේ තියෙන්නේ. Saturday Sunday දෙකේම 5 to 7:30. එතකොට 4th of April ලබන සෙනසුරාදා තමයි ක්ලාස් එකේ ඊළඟ ලෙක්චර් එක තියෙන්නේ. ඉතින් ඒ අතරේදී ඔයාලට ක්ලාස් එකත් එක්ක රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉස්සරහට කන්ටිනියු වෙන්න. ඉතින් මේ දවස් දෙකක් ක්ලාසස් තිබුණාට අනිත් දවස්වල ඔයාට කරන්න වැඩ තියෙනවා. ස්ටඩි ප්ලෑන් එකක් දෙනවා. ඒකට මම කරන්න ක්වෙස්චන්ස් දෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් ආෆ්ටර් ක්ලාස් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒත් එක්ක මම ඉන්ඩිවිජුවලි හැම අඩුපාඩුවක්ම හදලා දීලා ඔයාගේ එක්සෑම් ඩේට් එක මම තමයි ෆික්ස් කරන්නේ කවද්ද කරන්නේ කියලා. ඉස්සරහට ඒ ඩේට් එක මම ඉස්සරහදී ෆික්ස් කරනවා ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට්ස් බලලා. මොක් එක්සෑම්ස් බලලා. හරි ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් සති 5ක් තමයි මේ group sessions තියෙන්නේ. ඉතින් ඒ අතරේ සමහර අය එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙනවා නම් මම ඉක්මනට එක්සෑම් එකට දානවා යාළුවෝ. සමහර වෙලාවට සති 6ක් විතර ගන්න කෙනෙක් නම් එතනින් පස්සේ එක්සෑම් එකට සජෙස්ට් කරනවා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා කොහොමද ඩෙඩිකේට් කරන්නේ කියන එකත් එක්ක. ඒතර ක්ලාස් එකත් එක්කම ඔයාගෙත් සපෝට් එක ලැබුණාට පස්සේ මේක ඉක්මනට කම්ප්ලීට් කරන්න පුළුවන්. හරි. ඉතින් ඕක තමයි ක්ලාස් එකේ ඩීටේල් එක. ඉතින් මම මතක් කරනවා ක්ලාස් එකේ පේමන්ට් ඩීටේල්ස් ඒ දේවල් ගැන ඔයාලා මම හිතන්නේ දන්නවා. මම පොඩ්ඩක් රිමයින්ඩ් කරන්නම්. ඔයා ක්ලාස් එකට ජොයින් වෙනවා නම් one time payment එකක් විදියට කරලා ඔයාගේ 35000 payment එකක් තමයි ඔයාට කරන්න තියෙන්නේ one time payment එකක් විදියට. ඊට පස්සේ ඔයා slip එක එවන්න. ඒ slip එක එවුවට පස්සේ registration process එක කරනවා. එතනදී ඔයාට ලැබෙනවා questions කීපයක් ආන්සර් කරන්න. ඒ කියන්නේ මේ PT exam එක සම්බන්ධ questions කීපයක් එවනවා. ඒ questions වලට answers එවන්න. ඒකෙන් තමයි මම ඔයාලව පොඩ්ඩක් අර බලාගන්නේ ඔයා කොතනද ඔයාගේ language skill එක තියෙන්නේ. ඔයා ගොඩක් weakද ඔයාගේ මොනවද improve වෙන්න ඕනි කියලා මම idea එකක් ගන්න තමයි මේ questions එවන්නේ. ඒකට මට answers එවන්න. දැන් register වෙලා ඉන්න අයත් ඉන්නවා මෙතන. ඉතින් එයාලට මම මතක් කරනවා මේ questions වලට answers ටික ඉක්මනට එවන්න. ඉතින් එහෙම නැත්නම් අර one time payment එක කරේ නැත්නම් ඔයාලට පුළුවන් තව option එකක් තියෙනවා. 37500 වෙනවා. එතකොට total cost එක. ඔයාලට පුළුවන් මුලින්ම 20000 payment එකක් කරලා class එකට register වෙන්න. ඊට පස්සේ class එකේ 4th lecture එකට කලින් 17500 pay කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට class එක continue කරන්න පුළුවන්. ඉතින් මේ දෙවිදියම තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔයා class එකට register වෙනකොට ඔයාට එවන questions වලට answers ටික එවන්න මට පොඩ්ඩක් evaluate කරලා බලන්න ඕන. ඔයා join වෙනකොට කොහොමද improve කරන්නේ කියලා. ඉතින් ඒක තමයි class detail එක විදිහටත් මේ session එකේ අන්තිමට මට කියන්න තියෙන්නේ. ඉතින් seats are limited. Okay මම ඒක කියන්න ඕන. මොකද මම ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ගානක් තියාගෙන මේ ගයිඩන්ස් එක මට කරන්න අමාරුයි තනියම. I think මම තමයි sessions කරන්නේ ඔයාව ගයිඩ් කරන්නේත්. ඒක නිසා
ඉක්මනට රෙජිස්ටර් වෙන අය වනම් ඒක ගොඩක් හොඳයි ඔයාලට ඉක්මනට. මොකද සෙනසුරාදා වෙනකම්ම ඉන්න එපා. සීට්ස් ගැනත් අප්ඩේට් එක දෙයි ඔයාලගේ WhatsApp group එක through. WhatsApp group එකේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. ඔයාලව group එකට add කරයි. ඒකට හැම detail එකක්ම ඒ කියන්නේ payment details කොහොමද කරන්න ඕනේ හැමදේම ඒ group එකට දානවා. ඒතර ඔයාලට register වෙන්න පුළුවන්. ඉතින් ඒක මම මතක් කරනවා. ඔයාලා interest නම් තව ඕනනම් හොයලා බලන්න class එක ගැන තව research කරලා බලලා ඉන්ට්‍රස්ට් නම් එන්න ක්ලාස් එකට. එතකොට අපි ඉස්සරහා ලබන සෙනසුරාදී නම් ක්ලාස් එක කන්ටිනියු කරනවා. ඕකේ. එහෙනම් මම Q&A session එකට එනවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්න මට කියන්න. මම හැම question එකටම answers දෙනවා. ඕකේ. thank you එහෙනම්. ඕකේ. හරි. අපි කතා කරමු මොනවද questions? raise hand කරන්න මම opportunity එක දෙන්නම්. ඔයාලට කතා කරන්න. ඔයාලට පුළුවන් raise hand කරන questions තියෙනවා නම් ඒ අතරින්ම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් chat box එකට දාන්න. ඒවටත් මම respond කරන්නම්. හරි. එක question එකක් ඇවිල්ලා තිනවා sir recording එක දෙනවා නේද කියලා. ඔව් අද මේ session එකේ recording එක share කරනවා. ඔයාලට ඔයාලගේ group එක through මේක ගන්න පුළුවන්. මේ recording එක ඒ කියන්නේ convert වුණාට පස්සේ පොඩ්ඩක් process වෙනවනේ පොඩි time එකක් ගන්නවනේ. ඊට පස්සේ ඔයාලගේ group එකට share කරනවා WhatsApp group එකට. ඒකෙන් බලන්න පුළුවන්. ඒ වගේම තමයි class එකේ recordings ගැනත් මම ඒත් එක්කම කියන්නම්. ගොඩක් අය මට WhatsApp එක through කලින් sessions වලදීත් අහන ප්‍රශ්නයක්. ඒක නිසාම class එකේ recording share කරනවා. ඔයාලට හදිසියේ class එකට එන්න බැරි වුණොත්. ඒතර daily recording share කරන්නේ නැහැ. ඒක purposely මම කරන්නේ. නැත්නම් live class එකට ගොඩක් වෙලාවට එන්නේ නැහැ. එහෙම වුණාම මම මේ කරන process එක පොඩ්ඩක් unsuccessful. මොකද හේතුව මම මේ class එකේදී ඔයාට questions දෙනවා, ඔයාගෙන් answers ගන්නවා. ඒ විදිහට interactive sessions තමයි කරන්නේ. එතකොට ඔයා ක්ලාස් එකේ නැත්තම් මට ප්‍රශ්න අහන්න. ඒතර ඔයාව ඉම්ප්‍රූව් කරන්න අමාරුයිනේ. ඔයාට ෆීඩ්බැක් දෙන්න අමාරුයි. ඒක නිසා මම පුළුවන් තරම් මොටිවේට් කරනවා ලයිව් ක්ලාස් එකේ ඉන්න. හැබැයි ඔයාට හදිස්සියෙ මොනවා හරි රීසන් එකක් නිසා ඔයාට එන්න බැරි වුණොත් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාට රෙකෝඩින් එක ලැබෙනවා. ඒ වගේම ඔයාට අන්ලිමිටඩ් ලයිව් ක්ලාසස් වලට ඉස්සරහටත් free of charge join වෙන්න පුළුවන්. ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඒක ක්ලාස් එකකට. ඉතින් ඒ opportunity එක තියෙනවා. ඕනම ක්ලාස් එකක් මිස් වුණා කියලා ගැටලුවක් නැහැ. ඒකේ රෙකෝඩින් එක ලැබෙනවා සහ ඔයාට join වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට ඉස්සරහදී. ඉතින් ඒක තමයි recordings ගැන කියන්න තියෙන්නේ. වෙන මොනවද තියෙන්නේ questions? raise hand කරන්න. නැත්නම් microphone එක on කරලා කතා කරන්න පුළුවන්. ඕකේ. questions තියෙනවා නම් අපි discuss කරමු. එතකොට එක කෙනෙක් කවුරු හරි අහන question එක අනිත් අයටත් important වෙන්න පුළුවන්. සමහර විට ඔයාලා දන්නේ නැති දෙයක් වෙන්න පුළුවන් අනිත් අයටත් important වෙන. මොනවද questions? ඔව් අහන්න question එක user කියලා තමයි profile එක පෙන්නන්නේ. mic එක on කරන්න. හරි. මම හසිත ඔව්. මට දැනගන්න මේකේ මේ නෙගටිව් මාකින් එන අවස්ථාවල් දෙකක් නේද තිබ්බේ MCQ ඔව් මම multiple එතනදි කියන්න ඕන answers දෙකක් නෙවෙයි. ඔව් මට පොඩි එක තැනක මම තව දෙයක් කියන්න ඕන. මේ තව එකක් තියෙනවා. ඒක තමයි අර මොකද්ද highlight incorrect words. හරිද? එතනදිත් තියෙනවා නෙගටිව් මාකින් එක. මම හිතන මම දැන් පොඩ්ඩක් ඒක මට කියන්න බැරි වෙලා තියෙනවා. තුනක් තියෙනවා ඔක්කොම. හරිද? multiple choice multiple answers reading, multiple answers listening, ඒ වගේම highlight incorrect words. ඔය තුනටම නෙගටිව් මාකින්ස් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එකක් වැරදුනොත් එක ලකුණක් අඩු වෙනවා. ඔව් මෙහෙමයි. දැන් අපි හිතමු දැන් ඔයාට answers දැන් අපි highlight incorrect words කියලා කියමුකෝ. එතකොට ඔයා incorrect words පහක් ක්ලික් කරන්න ඕන තැනකදී නම් ඔයා incorrect words හතරක් ක්ලික් කරලා correct words දෙකකුත් ක්ලික් කරොත් එහෙම ඔයාට ලකුණු දෙකයි ලැබෙන්නේ. මොකද අර නේද minus ලැබෙනවනේ scores. +4 -2. එතකොට +2 තමයි ඔයාගේ score එක. හැබැයි අපි හිතමු ඔයා අර ඔයාට doubtful කියලා හිතෙන වචන ඔයා ක්ලික් කරේ නෑ කියලා.
එතකොට ඔයාලට අර ලකුණු 4 විතරයිනේ තියෙන්නේ. ඒ කියන්නේ +4 විතරයිනේ. ඔයාලට ඒ ලකුණු 4ම ලැබෙනවා. ඉතින් හොඳම දේ ඔයා ඩවුට්ෆුල් නම් ආන්සර්ස් නොදී ඉන්න එක. ඒ ඩවුට්ෆුල් ආන්සර්ස්. හරි සර්. thank you. ඕකේ. හරි. වෙන මොනවද questions? මොනවද තව තියෙන questions? මම raise hand කරන අයට opportunity එක දෙන්නම්. හරි. වෙන questions නැත්නම් අපිට session එකේ end එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට question එකක් මොකක් හරි මේ වෙලාවේ අහන්න බැරි දෙයක් තියෙනවා නම් PT Bridge number එක මම WhatsApp එකේ number එක මම දෙන්නම් ඔයාලට මෙතන chat box එකට. ඒකට WhatsApp වලින් විතරක් මට කතා කරන්න. මොකද මම සිඩ්නි වල ඉන්නේ ඕස්ට්‍රේලියාව වල. ඒතර මට ඔයාලට normal calls ගන්න බෑ මට. ඉතින් WhatsApp එක through තමයි මාව contact වෙන්නේ. ඉතින් ඔයාලට මේ වෙලාවේ අහන්න බැරි ප්‍රශ්නයක් නම් කමක් නැහැ. ක්ලාස් එකෙන් පස්සේ කතා කරලා WhatsApp එක through අහන්න. මම ඒකට respond කරන්න. ඕකේ මම නම්බර් එක share කරන්නම් මේ chat එකට. ඕකේ. හරි මේ PT Bridge number එක තියෙන්නේ. ඉතින් ඒක through මාව contact කරගන්න පුළුවන්. ඕකේ හරි. ඒ ටික තමයි එහෙනම් අද අපිට session එකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් මම මතක් කරනවා interest ආයි ඉන්නවා නම් ඔයාලට class එකට join වෙන්න පුළුවන්. class එකේ registration details ඔක්කොම ඔයාලගේ group එකට දැන් ලැබෙයි තව පොඩි වෙලාවකින්. ඉතින් ඒක through ඔයාලට go through කරන්න පුළුවන්. register වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ වීඩියෝ එකේ මේ අද session එකේ recording එකත් ඔයාලගේ group එකට ලැබෙනවා. හරි එහෙනම් අපි session එකේ end එකට එමු. එහෙනම් thank you very much හැමෝටම. මම wish කරනවා හැමෝටම ඔයාලගේ success එක ලැබෙන්න කියලා. ඔයාලා කරන first attempt එකකින් මේ ඉස්සරහදී exam එකේ. ඒත් එකම තව එක question එකක් ලැබිලා තියෙනවා අන්තිම වෙලාවේ මම ඒකත් කියලා ඉන්නම්. So summarize group discussion retail lecture වලට templates use කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒ use කරන templates human expert identify නොවෙන්න ඕන. ඒකට ඒ විදිහට create කරපු templates තමයි මම දෙන්නේ verify කරපු දේවල්. ඉතින් පුළුවන් use කරන්න. හරි එතකොට ඔයා ඒක naturally එහෙම කියන්නේ කාටවත් understand වෙන්නේ නැති වෙන විදිහට template එකක් බව understand වෙන්නේ නැති විදිහට කරන්න ඕනේ. එතකොට score ගන්න ගැටලුවක් නැහැ. හරි. ඉතින් ඒ ටික තමයි එහෙනම් කතා කරන්න තියෙන්නේ නම් මම wish කරනවා ඔයාලගේ exam එක success වෙන්න කියලා ඔයාලගේ very first attempt එකෙන්. එහෙනම් thank you very much හැමෝටම good night.